ආයුබෝවන් මම පගේ අපේ සංවිධානයේ පළමුවෙනි ස්තුතිය කුමුදු දහයන් මහත්මයාට මෛත්‍රී දිනය වෙනුවෙන් ජේතවනාරාමයේ කරපු වැඩසටහනට මොකද එදා සහභාගී වූ සියලුම ගෞතම මහා සංඝ රත්නය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් සිව්වන පිරිස සහභාගී කරගෙන ඒ කරපු උත්තරීතර පූජාවට අපේ සංවිධානයේ පළමුව මම ආශිර්වාද පුද කරමින් පළමුව එතුමාත් සහ එතුමාගේ කාර්ය මණ්ඩලය අවසර පතමින් අද මේ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් මේ කරන වැඩසටහන. ඉතින් අපි අලුත් අවුරුදු වෙනුවෙන් මන් දෙන එකම පණිවිඩය තමයි අද අපි කවුරුත් ලෝක යුද්ධයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් අපි ඒවා මේ වැඩසටහනේ අවුරුදු 2-3ක් උඩදී මම ඒවා සියල්ලක්ම පෙන්නලා දීලා තියෙනවා. මම පළමුව යෝජනා කරන්නේ පංචශීල ප්‍රතිපත්තියට එන්න. මේ විශේෂයෙන් මේක බුද්ධෝත්පාද කාලයක බෞද්ධ රටක් බුද්ධෝත්පාද කාලයක ඉපදිතුණු අපි බෞද්ධ රටක් හැටියට අපි පළමුවෙන්ම අදිස්ථානය කරගන්න ඕනේ පංචශීල ප්‍රතිපත්තිය. විශේෂයෙන් අද ඔගොල්ලෝ එක එක නැකත් වල අනුගමනය කරමින් ආහාර පවා අලුත් අවුරුද්දට සකස් කරන අවස්ථාවක්. මට මතකයි මම හැම අලුත් අවුරුද්දකම රූපවාහිනී වැඩසටහනක කියන්නේ කිරි වෙනුවෙන් කිරි උතුරනවා කියලා අපි කියන. කිරි වෙනුවෙන් කවදාත් අහිංසක සතෙක්ගේ කිරි පාවිච්චි කරන්න එපා. මොකද ඒ කියන්නේ ඒ සතාගේ ලේ. ඒ ලේ කිරි කරලා තමයි දෙන්නේ ආදරයට සෙනෙහසට. ඉතින් ඒ ලේ අපි අරගෙන උණු කළා අපිට ලැබෙන ආශිර්වාදය මොකද්ද? පළමුවෙන් මෙතන නවත්තන්න දෙවනුව කිසිම අවුරුදු මේසයකට ගන්න එපා අහිංසක සතෙක්ගේ මැරිච්ච මලකුණු. ඒක අපිට විශ්වයෙන් කවදාත් අපිට ආශිර්වාද කරන්නේ නැහැ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. 3 අපේ මෝඩ බෞද්ධ මිනිස්සු රතිඤ්ඤපත්තු කරනවා. රතිඤ්ඤපත්තු කරනවා කියන්නේ එක එක නැකත් වෙලාවල් බලලා සියලුම අහිංසක සත්තුන්ගේ කන්නඩි පුපුරනවා. ඉතින් කන්නඩි පුපුරලා 10 ගාණක් සත්තුන්ගේ ජීවිත නැති කරලා අපි සුභාලුත් අවුරුද්දක් ඒවා කියනවා. ඉතින් ඒක නිකන් වචනෙට පමණයි සීමා වෙන්නේ. ඕවා බලන්න ඕවා මම කියන ඒවා මනසට ගන්න අරන් අලුත් අවුරුද්ද සමරන්න. එතකොට තමන්ටත් රටටත් ජාතියටත් ශාන්තියක් වෙනවා කියන පණිවිඩය පමණයි මම අද දෙන්නේ. සියලු මෑන්ට ස්තුතියි. සුවදයි හෙළ දිවියයි සිරිලක් දෙරණී ඍෂියාරයි දැහැමි බවයි ඉසිවර හරණේ කෙත් සිසිලයි සරුදතයි අත්දැල සඳුවේ අමරණීය වේ අමරණීය වේ හෙළ සුව සරණේ. අද අපි සුව වසරක් දැහැමි දෙයක් පිළිබඳව විහිදොරින් නිවන් දොරට කතා බහ කරන්නයි සූදානම්. ආරම්භයේදීම සුගායනීය ගායනාවකින් අපේ වැඩසටහන රසවත් කර හැඩවත් කර යචේදි අමුණුගම අපේ නවක ගායන ශිල්පිනියටත් ඒ වගේම හිමාස්ට්‍රා අමුණුගම ඔබටත් ඒ වගේම අපේ සංගීතයෙන් දායක වුණු විනුජ අමුණුගම ඔබටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා අපේ ආරම්භයේදීම අපේ වැඩසටහන රසවත් කිරීම පිළිබඳව. බුද්ධ ශක්ති සබැඳුණු ඔසු ආහාර වෙත බෝසත් ලක්දනන් සිත යොමු කරනු ඇත. එකුසල් බලෙන් සිව් පිරිසම බැඳෙනු ඇත. හිලසුව ආහාර සදනට දැන් සවිය ඇත. හෙළ සුව ආහාර සදනට දැන් සවිය ඇත. සුව වසරක් දැහැමි දෙයක් තමයි අද අපේ මාතෘකාව.
බිහිදොරින් නිවන් දොරට අද වැඩසටහනට ඔබට විශේෂ වැඩසටහනක් කියලා දැනෙන්න හැගෙන්න අපිට අටුවා ටීකා ටිප්පණි ඉදිරිපත් කරන්නට අවශ්‍ය වෙන එකක් නෑ. ඒ නිසා අද මේ වැඩසටහනත් එක්ක අවසානයේ දක්වා ඒකාත්මික වෙන්න කියලා අපි ඔබට ආරම්භයේදීම කෘතවේදීව සිහිපත් කරනවා. අද වැඩසටහනට විශේෂ සම්පත්දායකින් රැසක්ම සහභාගී වෙනවා. ඒ වගේම කවි ගායනා, ජන ගායනා විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඒ වගේම අවුරුදු කෑම මේසයක් එපමණක් නොව තවත් විශේෂාංග ගණනාවක් ඉදිරිපත් කරන්න අපි සූදානමින් ඉන්නවා. මා අසලින්ම අසුන්ගෙන සිටින්නේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී චමින්ද සිල්ලා අපේ වෛද්‍යතුමාව ආරම්භයේදීම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දේශීය වෛද්‍යවරයා අපේ ආයුර්වේද වෛද්‍යවරයා අසලින්ම අසුන්ගෙන තියෙන්නේ බටහිර වෛද්‍යවරයෙක්. එතුමා තමයි සිල් සුවඳයි හෙළදිවියයි ඒ වගේම ඍෂි දැහැමි ආහාර ආයතනයේ නිර්මාතෘවරයා ගරු සභාපති අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමාව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආරම්භයේදීම සුගායනීය කවි ගායනාවකින් අපේ මුලින් ගීතෙන් අමතරව ඊට පස්සේ කවි ගායනාවකින් අපේ වැඩසටහන හැඩවත් කරේ රසවත් කරේ නන්දනී හෙට්ටිගේ අපේ කිවිඳිනිය එතුමිය ඔබතුමියත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතුමිය ගුරු අධ්‍යාපන ගුරු උපදේශිකාවක්. ඊට එහෙන් අදසුන්ගෙන තිබෙන්නේ එතුමා කුෂිකර්මය පිළිබඳව හා තාක්ෂණ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් ඒ වගේම නීතිඥවරයෙක් චමිල ඉලේපෙරුම එතුමා ඔබවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඊටත් එහෙන් අද මේ අපේ දේශීය පලා වර්ගයේ ලෝලු මේසේ ළඟ වාඩි වෙලා ඉන්නේ එතුමිය මාලා නිරංජනී මෙතනිය ඔබතුමියත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඍෂි දැහැමි ආහාර ආයතනයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාර නිලධාරිණිය එහෙමයි සිල් සුවඳයි හෙළදිවිය වැඩසටහනේ ඒ පමණක් නෙවෙයි එතුමිය පොල්ගහවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරිණිය හැටියටත් කටයුතු කරනවා. අද වැඩසටහනින් කොහෙන්ද ප්‍රවේශයක් ගන්නෙ? මං හිතුවා මේ ඍෂි දැහැමි ආහාර ඒ වගේම සිල් සුවඳයි හෙළදිවියයි මේ සීළු කාරණාත් එක්ක ගලපමින් නව වසරක් දැහැමි දයක් කියන තේමාව යටතේ අද වැඩසටහන ඔබ වෙත පෙළගස්සලා තිබෙන්නේ. ඒ නිසා කොහොමද වෛද්‍යතුමනි කුමුදු දහනායක වෛද්‍යතුමාට මා කැමති ආරම්භයේදී යොමු වෙන්න. අද වැඩසටහනට කොහොමද ඔබතුමා පෝරිකාව ප්‍රවේශයක් ලබා ගන්න වැඩසටහනට? අයිබෝන් වෛද්‍යතුමා. අයිබෝන්. සුව වසරක් දැහැමි දයක් කියලා මට හිතුණා අපි පටන් ගත්තොත් හොඳයි කියලාද. මොකද හේතුව චාමික මේ අපි කියන්නේ බක්මහා සැනකෙලිය කියලානේ. එහෙමයි. මේ හැබැයි මේ සැනකෙලියක්ද එහෙම නැත්නම් මලකෙලියක්ද කියලාත් මට හිතලා තියෙනවා. මොකද එක පැත්තකින් අපි දන්නවා ඔව් පිට රටවල ගිනි කෙලියක්. ඔව් ගිනි කෙලිය බක් මාසේ හබක් වෙලාද කියලාත් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ නේද? ඉතින් බක් හබක් වෙලාද කියලාත් හිතෙනවා මේ යන විදියට. ඔව් ඇත්තටම මලකෙලියක් කියලා මම කිව්වේ ඇත්තටම අපි විහිළුවට කිව්වට ඇත්තටම මේ අවුරුද්දේ අපි සමරන්නේ අඩු වයසෙන් බොහෝ පිරිසක් මිය යන ආයුධ නිසා මිය යනවා, ආහාර නිසා මිය යනවා, බෝ වන රෝග නිසා මිය යනවානේ, අඩු ආයුෂෙන් මිය යනවා. ඉතින් එතකොට මේක ඇත්තටම මේ එහෙම කාලෙක තමයි අපි මේ සෞභාග්‍යමත් මාසය නේ භාග්‍යවත් චාමිකම කියනවා වගේ භාග්‍යවත් මාසය නේ ඒ වගේම වසන්ත සමය එහෙම ගිම්හානේ මේ ඔක්කොම අපි එක එක නම් වලින් සැමරුවට ඇත්තටම මේක සෞභාග්‍යමත්ද චාමික? බක් මාසේ හබක් වෙයිද? ඔව් එහෙම වෙයිද? එතකොට ඒකයි මම හිතුවේ මේ සැරේ සිල් සුවඳ හෙළදිවියේ වැඩසටහනේ සමස්ත තේමා හතරම නියෝජනය වෙන විදිහට අද වැඩසටහන කරන්න. ඒ කියන්නේ සිල් සුවඳ හෙළදිවියයි තේමා හතරම නියෝජනය වෙන මේ තානාපතිවරු 4 දෙනෙක්ද මේ සහභාගී වෙලා ඉන්නේ අද වැඩසටහනට? ඔව් ඒ තානාපතිවරු 4 දෙනෙක් සම්බන්ධ කරගෙන ඉන්නවා. මට මේ මෙතුමාගේ නම් මේ ඒක හඳුන්වා දෙමුකෝ. ඔව් ඇත්තටම මෙතුමා සහභාගී වෙන්නේ මොන ඔව් නියෝජනයේද? ඔව් සිල් සුවඳයි සුවදිවියයි කියලා අපි කියනවානේ. එතකොට මේ සිල් සුවඳයි හෙළදිවියයි කියන සමස්ත සංකල්ප යටතේ සිල් සුවඳයි සුවදිවියයි කියන්නේ අපේ සෞඛ්‍ය අරමුණු කරගත් නිරෝගීකම අරමුණු කරගත් මේ චමින්ද සිල්වා වෛද්‍යතුමා ඒක තමයි නියෝජනය කරන්නේ. ඔව් එතකොට මමයි චමින්ද සිල්වා ඒක නියෝජනය කරන්නේ. මම බටහිර වෛද්‍ය පැත්ත, එතුමා ආයුර්වේද වෛද්‍ය පැත්ත. නන්දිනී එතකොට අපේ නන්දිකා හෙට්ටිගේ මහත්මිය සිල් සුවඳයි කලාකෙතයි. එතකොට කලා රසාස්වාදනය ධාර්මිකව සිදු කළා ඒ තුලින් මිනිස්සුන්ගේ කායික මානසික ආධ්‍යාත්මික සුවය ඇති කරන්න. ඊළඟට අපේ චමිල මහත්මයා එතුමා ගැන විශේෂයෙන් කියන්න ඕන නීතිඥවරයෙක්, බටහිර කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණ ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි අපේ සිල් සුවඳයි කෙත්සිසිලයි. ඒ කියන්නේ මේ වගාව සම්බන්ධ ධාර්මික වගාව සම්බන්ධයෙන් ඉන්න වැඩපිළිවෙලේ
සම්බන්ධිකාරකවරයා විදිහට එතුමා මේ මම හිතුවා නීතිය මොනවාරි දෙයක් එතුමාව සම්බන්ධ කරගෙන ඉන්න නෑ නේ. එහෙම නීති ගැටලුවක් නෑ නේද? නීතිමය පසුබිමක තමයි එතුමා සම්බන්ධ කරගෙන ඉන්නේ. එතකොට එතුමා මේ අපේ ගොවිතැන ගැන බටහිර කෘෂිකර්මයෙන් අර්ථය පැහැදිලි කරන වගේම හෙළ ගොවිතැනේ ඒ හෙළ ගොවිතැන පැත්තත් එතුමාගේ විෂයපතය යටතේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධව එතුමා කටයුතු කරනවා. ඊළඟට එතනින් එහා ගත්තම අපේ මාලා නිරංජනි මහත්මිය ඉන්නේ නිල්ල පිරුණු රටක් මැද. ඒකට එතුමිය අපිට සම්බන්ධ වෙන්නෙම මේ අපි මේ පුටුවල වාඩි වෙලා කතා කරන දේ යථාර්ථයක් කරන කෙනෙක් තමයි මාලා නිරංජනි මහත්මිය. එතුමිය මේ රටේ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන නිලධාරිනියක් විදියට එතුමියගේ යටතේ ඉන්න ව්‍යවසායිකාවන්ට දැහැමි ආර්ථිකයක් හදලා දෙන්න උත්සාහ දරන කෙනෙක් තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා. ඒතර තමන් ඒ වෙනුවෙන් ඒ සිල් සුවඳයි සරු දෑතයි කියලා එකට කියන්නේ. මේ ධාර්මිකව උපයා සපයා ගැනීම. ධාර්මික ජීවනෝපාය කියන එක නියෝජනය කරමින් එතුමිය සම්බන්ධ වෙන්නේ එතුමියගේ ව්‍යවසායකයා නිෂ්පාදනය කරන සැබෑවටම ධාර්මිකව වසවිසෙන්තරව ප්‍රාණඝාතෙන්තරව නිෂ්පාදනය කරන නිෂ්පාදන ටිකකුත් එක තමයි අද එතුමිය සම්බන්ධ. එතනින් නතර වෙන්නේ නැහැ නේද? එළිවෙන ජාමයට හොඳ සෙල්ලම් වගේ තව 18 සන්නි තව තියෙනව නේද චරිත එන. හරි. එතකොට අද විශේෂයෙන්ම මේ අවුරුදු මේසේ හඳුන්වා දෙන්න අපේ ඍෂි දැහැමි ආහාරයේ විශේෂ අපේ සූපවේදිනිය තමයි කුසුමාවති එතුමියත් සම්බන්ධ වෙන කුසුමාවති මහත්මියත් සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ මේ තඩින් කරලියට එනවා. ඒ වගේම අපි පටන් ගන්නකොටම කලාකෙතෙන් පටන් ගත්තා. එහෙමයි. ඉතින් කලාකෙතේ අපේ දරුවෝ ටිකත් මෙතන සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේම අපේ දමිළ හින්දු සංස්කෘතිය නියෝජනය කරමින් මේ අවස්ථාවට මම විශේෂයෙන් කැඳවගත්ත අපේ හෙද ආචාර්යිනි දේවරාජිනී පේරම්පල මහත්මිය එතුමියත් අපේ මේ දමිළ සහෝදරියක් විදියට අපේ දමිළ සංස්කෘතියත් මේකත් එක්ක දමිළ ආහාර ගැන විස්තර කරන්න දමිළ ආහාරත් එක්ක එතුමිය ඇවිල්ලා ඉන්නේ. හොඳයි. මේ කියන කාරණා ඔක්කොමත් එක්ක දැන් ඔබතුමා සෞඛ්‍ය ගැන කතා කරන්නේ ඔබතුමාගෙන් ඉඳලා තියෙන. එතකොට අපි ඔබතුමාගෙන් සෞඛ්‍ය ගැන දැනගන්න එපා නේද? සුව දිවියක් ගැන කතා කරන්න මේ කාලේ වෛද්‍යතුමා කිව්වා බොහෝ දිනෙකට නේද මේ නව වසරේ හබක් වෙන්න කාලයක් තමයි සමහර වෙලාවට බොහෝ නොවන රෝග වලින් බොහෝ දෙනා බැටකන පීඩා විඳින කාලයක්. එහෙමනම් සුව දිවියට මේ දේවල් කොච්චර වැදගත්ද චමින්ද සිල්ලා වෛද්‍යතුමනි? අපිට ඔබතුමාගේ ප්‍රවේශය කොහොමද අද ලබා දෙන්නේ? ඔව් ඇත්තටම ශාමික මහත්මයා අද වෙනකොට අපි ලෙඩ වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ අපි කන්නේ වසවිස ගොඩක්. ඊළඟට අපේ ජානවලට අපිට ගැළපෙන පාරම්පරික ආහාර ටික නෙමෙයි අපි කන්නේ. පිට රටවල් වලින් කොහෙන් හරි වගා කරලා ගේන වසවිස ආහාර ගොඩක් තමයි අපි ආහාරයට ගන්නෙ. ඉතින් එහෙමනම් මෙතනින් මේ ආහාර රටාවේ මුදවලා අපිට ගැළපෙන ආහාර රටාවට අපි ජනතාව යොමු කරන්න. අර ડોક્ટર දහනායක සඳහන් කරපු විදිහට මාලා නිරංජනී මහත්මිය ඇතුළු ඒ කණ්ඩායම වගා කරපු ඒ වසවිසෙන් තොරව ධාර්මික ආහාර ටික ධාර්මිකව වගා කරපු ආහාර ටිකෙන් අපි හැදුවා කෑම මේසයක්. ඒ කිව්වේ අවුරුදු ආහාර මේසයක් අපි හැදුවා. එතකොට මෙන්න මේ වසවිසෙන් තොර දැහැමි ආහාර මේසයක් හැදුවා. වසවිසෙන් තොර විතරක් නෙවෙයි. වගා කරන්නේ ප්‍රාණඝාතෙනුත් තොරව. අන්න ඒකත් ඊටාම වැදගත්. ඉතින් එතකොට මෙන්න මේ ආහාර මේසය අද අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පුදනට ඔසු ආහාර කොච්චර තිබෙනවද? අපිට කවියකින් පුළුවන් ද නන්දනි හෙටිගේ මෙතනින් අපිට කවියෙන්ම තවදුරටත් කියා දෙන්නකො මේවා ඖෂධ කියලා මේ කියන්නේ මේ ආහාර වලට වඩා මේවා ඖෂධ හැටියටත් ගන්න පුළුවන් කියලා වෛද්‍යතුමාගේ ඒ කතාව තුළ ව්‍යංගාර්ථවත් වුණා. පුදනට ඔසු ආහාර බුදු පුදේට අපිට කවියකින් කියන්න පුළුවන් හද බස අවදි කරමින් පුදනට ඔසු ආහාර බුදු මහා සංඝ වෙතට අදිටන් බලෙන් පෙරටම එන සත වෙතට සවියක් වෙන්න කැප වුණු ලක් දන වෙතට මෙත් ගුණ බලය පතුරමු
පාරමී ලෙසට සැබවින්ම මේ පාරමිතාවක් අපිට සිල් සුවඳයි කෙත් සිසිලයි කොහොමද දැනෙන්නේ? නීතිඥ චමිල ඉලේපෙරුම් මෙතුමනි කොහොමද කෙත් සිසිලයි මේ සිල් සුවඳයි ගැලපෙන්නේ? එකට මේක එකට ගලපන්නේ කොහොමද ඔබතුමා? ඇත්තටම අපේ විශේෂම අවුරුද්දනේ මේකට එහෙමයි. අවුරුද්දේ සාමාන්‍යයෙන් අපි සලකන්නේ අස්වැන්න ගෙට අරගෙන බත බුලිතින් සරුසාර වෙලා අපි එතනින් පස්සේ ගන්න උත්සවයක් විදිහට තමයි අපි මේක සලකන්නේ. එතකොට මේ අලුත් අවුරුද්දේදී හදාගන්න අස්වැන්න අපි අස්වැන්නක් විතරක් නැතුව මේක බෞද්ධ විදියට හදාගත්තොත් වසවිස නැතුව වගේම ප්‍රාණඝාතයෙන් තොරව හදාගන්න අස්වැන්නක අවසන් ප්‍රතිඵල තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. එතකොට සිල් සුවඳයි හෙළදිවිය වැඩසටහනේ කෙත් සිසිල විදිහට අපි කතා කරන්නේ ඒ ආහාර නිෂ්පාදනය ගැන තමයි අපි කතා කරන්නේ. හොඳයි. මාලා නිරංජි මෙතනිය ඔබතුමිය අතේ තියෙන බොහොම පලා වර්ග නිකන් හරියට පලා විකුඩන පලා නේද? මේ මොනවද මේ පලා ගැන අපි කියමු පලා නොයා පලා ගැන කතා කරමු නේද? පල නොකියා පලා බෙදන්නේ නැතුව. ඇත්තම ශානික මහත්තයා අපි මෙහිදී අපේ වැඩසටහන යටතේ සිල් සුවඳයි හෙළදිවිය යටතේ අපිට කෙතක් තියෙනවා. හැබැයි කෙත තියෙන්නේ වසවිසෙන් තොර මහ පොළොවේ ලක්ෂ සංඛ්‍යා සත්තු මරන්න නැතුව අපේ ජීවිත ආරක්ෂා වෙනවා වගේම අනිකුත් සියලුම දෙනාගේ ජීවිතත් ආරක්ෂා කරලා තමයි අපි මේ අලුත් අවුරුද්දට දැහැමි ව්‍යවසායකයෝ ටිකක් තෝරගෙන යාළගේ ආර්ථිකය හදාගෙන අපිටම අපේම ජානවලට ගැලපෙන ආහාර ටිකකින් තමයි අපි එයාලා අපේ ගොවි මහත්මීන්ගේ ආර්ථිකයක් හදලා අපි සුවපත් වෙනවා මහ පොළොවත් සුවපත් කරනවා. හොඳයි. කෙතක් තියනකොට හිතක් තියනවද කියලා බොහෝ දෙනාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හොඳ හිත නෑගම් යන්න අපි මොනවද අරයි යන්න ඕනේ? මේක අපි හිත පිරෙන්න කල්ල මරේ කියනවා. මල්ල කරේ තියාගෙන යන්න පුළුවන් බඩු මල්ලක් තියෙනවා නම් කොච්චර වටිනවද? වෛද්‍යතුමා එහෙම කල්ල මරේ තියෙන එහෙම පුළුවන්ද අපිට බඩු මල්ලක් තියෙනවද එහෙම අරයි යන්න? දැහැමි බඩු මල්ලක් තියෙනවද? හිත පිරෙන්න හොඳ හිත නෑගම් අරයි යන්න පුළුවන් එහෙම බඩු මල්ලක් තියෙනවද අපිට? ඔව් ඇත්තම චාමික මම බොහෝ තැන්වල දැකලා තියෙනවා. බොහෝ එතුමිය අතේ නම් තියෙනවා බඩු මල්ලක්. මං හිතන්නේ එතුමිය ඒක මේක මං හිතන්නේ ජපන් ජබර වලින් පන් වලින් කරන නිෂ්පාදනය නේද? වෛද්‍යතුමාට පුළුවන් ඒක ගැන විස්තර කරන්න. ඔව් මම විස්තර කරන්න. ඇත්තටම මේ ආහාර ටිකත් එක්කම එකට ගියොත් නේ. මේ මල්ලකුත් දෙනවද? ඔව් මල්ලකුත් දෙනවා. මේ තියෙන තවත් වර්ගයක මල්ලක්. එහෙම. ඉතින් එතුමිය අතේ තියෙන තව જાතියක්. තව වර්ගයක් දෙකම ජපන් ජබර. අපේ පොල්ගහවෙල ප්‍රදේශයේ මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන ව්‍යවසායිකාවක් මේ මෙතන ඉඩ මේ ඇහැටුවා මං හිතන්නේ මෙතන ඉඩ නැහැ නැත්නම් අපේ ගමේ යනකොට අපේ ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට ගෙනියන බඩු මල්ලකුත් තියෙනවා නේද? පාත්තරයක බඩු පාත්තරයක් අපි පූජා කරන්න හිතුවා. ඉතින් පාත්තරයක තමයි බඩු මල්ල දාලා පූජා කරන්නේ. මහා සංඝරත්න පූජා කරන මැටි පාත්‍රය. එහෙම අවශ්‍ය නම් එහෙම දෙන්නත් පුළුවන්. දැන් මෙතන තියෙන විදිහට අපි කියමු. ඔව් ඇත්තටම චාමික මම බැලුවේ දැන් බොහෝ අවුරුදු වැඩසටහන් වල මාධ්‍යවල මම දකිනවා ඇත්තටම මෙහෙම පිරෙන්න මේස තියලා තියෙනවා. එතකොට මේ මේසවල ඇත්තටම තියෙන්නේ අපිට සුදුසු ආහාරයද? ඇත්තටම ධාර්මිකව ඉපදිච්ච ධාර්මිකව පිළියෙල කරපු ධාර්මික වෙළඳාම තුලින් අපි ළඟට ආපු ආහාරයද තියෙන්නේ. එහෙමනම් අපි ඇත්තද ඒ කතා කරන්න කියලා මම හිතනවා. ඒකින්ද මම හිතුවා අපි ඇත්තටම සත්‍යවාදීව පංචශීලය ආරක්ෂා කරගෙන ඇත්තටම මේ හඳුන්වලා දෙන ආහාරය ඇත්තටම ඇතුලේ තියෙන්නේ අපිට සුදුසු දෙයක්ද කියලා කියන්නේ. ඉතින් ඒකින්ද තමයි මම අර මේ මෙතුමියලා වගේ ව්‍යවසායිකාව වගා කරන පාරම්පරික දේශීය වසවිසෙන්තොර හාල් වර්ග බටකුඩල් කුරුතුඩ මඩතවල් වගේ සහල් වර්ග ඊළඟට අපි මේ බෑග් එකකින්ම කතා කරමු නේද? මේ ජපන් ජබර වලින් නේද මේව හදන්නේ? මොකක් හරි ඔව් මේ චාමික මේ බෑග් එක ගැනම කියන්නේ දෙන්නේ නැහැ. හැබැයි මේ චාමික මේ අතරම මේ ජපන් ජබර කියන්නේ අපි දන්නවා වෙල් වල නේ අපේ ගොවි මහත්තයා නම් මේ කියයි වෙල් වල අපි කිසිදු මේ වල් පැලෑටියක් විතර සලකන සමස්තය කඩලා අයින් කරන ඉවත් කරන දෙයක් නේ. බුල්ඩෝසර් ගෙනල්ලා ඉවත් කරන දෙයක් නේ. ඉතින් එහෙම ඒකෙන් තමයි අපේ මේ ව්‍යවසායිකාව
මේ ජපන් ජබර බෑගයක් හදන්නේ. ඉතින් ඇත්තටම මේක අපි වෛද්‍යතුමාගේ අතට දීලා තියෙන බඩු මල්ල එතුමාට. එතකොට අපි මේ ජපන් ජබර බෑග් එකේ තමයි අපි මේ සැරේ බඩු මල්ල දෙන්නේ. එතකොට දෙනකොට මම හිතන්නේ රුපියල් 3000කට විතර බෑග් එකත් එක්කම මේ සියලු බඩු ටික ගන්න පුළුවන් 3000යි 5000යි අතරට. ඒ කියන්නේ මොකද අපි සමහර වෙලාවට 3000ට බෑග් එකකුයි 5000ට බෑග් එකකුයි දෙකක් අපි හදනවා. මොකද සමහර වෙලාවට ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක ඕනනම් දැම්ම මේ තිරේ දිස් වෙන අංක වලට කතා කරලා දැන් මෙතන ඉන්න අයටත් මම හිතන්නේ මේ 3000යි ගුවාම ගන්න හිතෙනවා. මම මටත් ගන්න හිතෙනවා. ඒ වගේ මහා මෛත්‍රී දිනේ අපි පූජනීය ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරෙත් මේ මල්ලේ. එහෙමයි. ඔව් මහා මෛත්‍රී දිනේ. අපි බලමු මේ මල්ලට දාන්න බෑ මම හිතන්නේ උතන තියෙන බඩු ටික ඔක්කොම 3000 බඩු මල්ලට. 3000ක දාන්න පුළුවන්. ඔව් පුළුවන්. ඇත්තටම මේ දේශීය ආහාරවල මම පොඩ්ඩක් හඳුන්වලා දෙන්නද චාමික? එතකොට මොකද මම හිතන්නේ ඔතන තියෙන බඩු ටික හඳුන්වලා දුන්නොත් අපේ වැඩසටහන කෑම ගැන හඳුන්වා දෙන්න වෙලාව මදි වෙනවා. ඒ හින්දා කෙටියෙන් හඳුන්වලා දෙන්න. ඇත්තට මෙතන තියෙන බඩු මල්ලේ අවුරුදු මේසෙට ඕන කිරිබත උයන්න ඕන හාල් ටිකේ ඉඳලා. ඒ කියන්නේ බටපොළ සහලේ ඉඳලාම. ඊළඟට එතන ඒ කැවිලි උයන්න ඕන පිටි වර්ග ටික. ඔව් ඒ ගැන කියමින්ම දාමු අපි මේ මල්ලට. එතකොට මම මුලින්ම කැමති ඉස්සෙල්ලාම මේ අවුරුදු මේසෙට මේ මන්දුර මහත්තයා කියලා දෙන සද්ද වැඩි කියලා පිටින්. එතකොට මේ ඔන්න සහල් ටික කිරිබත් උයන්න. මේ ගල් වැලි ඉවත් කර නේද? ගල් වැලි ඉවත් කරලා වස විස නැතුව ප්‍රාණඝාතයෙන් තොරව වගා කරපුවා. බෙහෙත් ගහලා නැහැ. ඊට පස්සේ අපි එතනින් එහාට මම හිතුවා අඳුන්වලා දෙන්න මේ විවිධ ශේෂ්ත්‍රයෙන්. දැන් මේ අත්තික පානය කියන්නේ අපි මේ වගේ විශේෂයෙන්ම ග්‍රීෂ්ම කාලෙක අපේ ශරීරය විජලනය වෙන එක නවත්තන්න බෙලිමල් කුඹුක් නෙල්ලි තික්ක සියඹලා පොල්පලා රණවරා වගේ 11 වර්ගයකින් යුතු අපේ ගත සිසිල් කරන පාන වර්ගයක් හඳුන්වලා දෙන්න අත්තික පානය කියලා. ඒකම වටිනවා මේකේ ගානේ කිව්වොත් ඔබ බුදුන් වෙයි මේකේ මිල කිව්වොත් රුපියල් 100යි වෙන්නේ මේ කෝප 30කට කෝප 30ක් හදා ගන්න පුළුවන්. ඒ වගේම කැඳ වර්ග පහක් ගත්තා ඒකයි මම දන්නේ ගන්න. කැඳ වර්ග පහක් දවස් 5කට හඳුන්වලා දෙනවා. මේ එකක් පැක් එකක් රුපියල් 130ක වගේ ගාණක් වෙන්නේ. කෝප පහක් හදන්න පුළුවන්. එතකොට පවුලකට ඇති සාමාන්‍ය පවුලකට ඇති මේක හදාගන්න එක ලාභයි නැත්නම් රුපියල් 100ක් වෙනවා කැඳ එකක් බොන්න වෙනම ගන්න නේද? ඔබ සාමාන්‍යයෙන් කැඳ 100ක් 120ක් වෙනවා. ඉතින් ඒකින් මේක ඒ වගේ කැඳ වර්ග පහක් විතර සතියකට ඇති වෙන කැඳ සමා වෙන මේ කියන්නේ වර්ග පහකින් තියෙනවා නේද? සති දෙකකට විතර ඇති වෙන කැඳ ඔතන තියෙනවා. ඊළඟට මේ තවත් හිතුවා අපේ ආහාර මාර්ගයේ විස අයින් කළා ආහාර මාර්ගය සමතුලිත කරන්න ඕන තවත් එකක් තමයි අපි තැඹුම් හොද්ද කියන්නේ. කායම කියලා අපි ඉතිහාසයෙන් සඳහන්. ඒතර මේක කොත්තමල්ලි සූදුරු කරමින්ච කුරුඳු ගම්මිරිස් සියඹලා උළුහාල් මිරිස් වගේ දේවල් අඩංගු තැඹුම් හොද්ද හැමදාම තැඹුම් හොදි පැකට් කෝප 10කට හරියන කලමනා ටික මේක තියෙන රුපියල් 300කට තමයි එතන රුපියල් 30 එක කෝපයකට වෙන්නේ. ඊළඟට පොඩි අය වෙනුවෙන් අපි අවකාශයක් දෙන්න වෙයි. පොඩි අය ගොඩාක් ආසයි විශේෂයෙන්ම නිර්මාංශ ආහාර වර්ධන තැන්වල බොහෝ කැමති දේවල් තමයි මේ සෝයා. ඒතර සෝයා එකක් අපේ කුරුණෑගල ව්‍යවසායිකාවක් ප්‍රියංකා කියලා සෝයා ඇට වලින්ම සෝයා හදගෙන මොකද මම එහෙම කියන්නේ අද සෝයා කියලා තියෙන තැන්වල ඒ තියෙන්නේ සෝයා නෙවෙයි කියලා තමයි අපිට බොහෝ තැන්වල අපි තේරුම් ගන්න. මේක ඇත්ත සෝයානේ. මේක ඇත්ත සෝයා. ඒ වගේ මුරුක්කු මිශ්‍රණයක් වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය නිරෝෂන් මහත්මයා හඳුන්වලා දෙනවා දරුවන්ට. මේක ඇත්තම සහල් පිටි අලු කෙසෙල් රසකාරක වලින් තොරයි. තොරව. ඔව් ඒ වගේ මේ මොකද දැන් අලු කෙසෙල් කියන එක දරුවෝ කන්න කැමති නැති එකක් නේ. මේක ඇත්තටම අලු කෙසෙල් බෙදලා සහල් පිටිත් එක්ක එකතු කරලා ස්වාභාවික කුළු බඩු ස්වාභාවික රසකාරක තියෙනවා. මේ රසකාරක නැතුව නෙවෙයි ස්වාභාවික රසකාරක. මේ ඔටෝමොටෝ මොකුත් නෑ මේ නේ. ඔටෝමොටෝ නෑ මොනවත්. ඊළඟට මේ 3-5 වර්ග දෙකක් හෙලසුවෙන් හඳුන්වලා දෙනවා. මේ කැඳ වර්ගත් හෙලසුවෙන් හඳුන්වලා දුන්නේ 3-5 වර්ග දෙකක් අමු සහ බැදපු 3-5 වශයෙන් හෙලසුවෙන් හඳුන්වලා දෙනවා. මේක ඇත්තටම ඖෂධීය වට්ටෝරුවකට හදන 3-5 එකක් රුපියල් 200ක් වගේ ගාණක් වෙන්නේ. හැබැයි මේ 3-5 දෙක සාමාන්‍යයෙන් සති දෙකකට 3කට ඇති කියලා තමයි මට සූපවේදිනියන් කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අග්ගලා නැවත කැවිලි වර්ගයකට එනවා. අපේ දේශීය අග්ගලා මිශ්‍රණයෙන් මේකත් අග්ගලා 10ක් හදා ගන්න පුළුවන් කියලා කියනවා. දේශීය හාල් පිටි, ධාන්‍ය පිටි, බටපොළ, කඩල, මුං ඇට, බඩේරිඟු සහ ගම්මිරිස් එකතු වෙච්ච රුපියල් 200යි. රුපියල් 20ක් විතර තමයි එකක් ගලාවකට යන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් උදව්ව ඕක තමයි අවුරුදු කාලෙ වෙනුයි. ඔව් දැන් 3000 බඩුමල් ඉවරද මේ තව තියෙනවද? තව තියෙනවා. මේක ඉඩ නැහැ. තව තියෙනවා. ඔව් මේ ඊළඟට කුරහම් පිටි. මේ කුරහම් පිටි වල තියෙන කාරණයක් කියන්නේ ඒක මම කිය යුතුයි.
බොහෝ කුරහන් වල ගුණ නැති වෙන එක හේතුවක් තමයි කුරහන් මැෂින් එකේ අඹරන එක. දැන් මේක ගලේ අඹරපු කුරහන් අපේ නිරංජි මහත්මියගේ ව්‍යවසායිකාවන් විසින් ගලේ අඹරපු කුරහන් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේ මයියොක්ක පිටි විශේෂයෙන්ම අර අපි කිව්ව මේ සැරේ අවුරුදු මේසෙක මම පාම් පිටි තිරිඟු පිටි අයින් කරා. කාමික මොකද හේතුව අපි දන්නේ නැහනේ නැව් ටික ආවේ නැත්තම් අපිට කන්න විදියක් තියන්නත් එපා නේ. එහෙනම් අපි පිටරට පිටි වර්ග පිටරට ආහාර වර්ග වලින් යැපෙන්නේ නැතුව අපේ ආහාර සංස්කෘතියකින් හුරු වෙන්න ඕන හින්දා අපි දේශීය ආහාර පිටි මයියොක්ක පිටි කොස් පිටි කොස් මදුල් සහ ඇට වර්ග මිශ්‍ර වලින් පිටි වර්ගත් මේ පැක් එකේම ලබා දෙන්න හිතුවා. ඒකට ඕන කෙනෙකුට මේවා අවශ්‍ය ප්‍රමාණය ඉෂ්ට කරලා ඔව් මේවා මිල ගණන් ඇත්තටම රුපියල් සාමාන්‍යයෙන් ඒ අය දෙන්නේ ග්‍රෑම් 400 රුපියල් 350කට දෙන්නේ. මොකද ඒ අපි අවම මිලකට ඒ අයගෙන් ගන්නෙ. හැබැයි අපි මේ කියන්නේ මේවා එකතු කළා. සහල් පිටි, මයියොක්ක පිටි, කොස් පිටි එකතු කළා. ඒ විවිධත්වයක් ඇතුව කෑවොත් මේකේ ගුණය වැඩි වෙනවා. ඒ වගේ මේ සාමාන්‍යයෙන් පාම් පිටි වලට වඩා මිල වැඩි වුණාට ඒ මිල අපිට අඩු කරගන්න පුළුවන් මේ පිටි වර්ග එකට මිශ්‍ර කරලා කනකොට. ගුණයත් වැඩි එතකොට. ඒ වගේම අපේ සිල්ල වෛද්‍යතුමා මේ බෑග් එකේ පැක් කරන ඔබන ඔය ඊළඟට පිරිසිදුව මිරිස් කුඩු වර්ග, කහ කුඩු වර්ග අපි හදවලා මේකත් එක දෙනවා. මොකද මේ වසන්ත සමයට වන කුළුබඩු ටික තමයි මෙතන තියෙන්නේ. හිත පිරෙන්න දෙනවා. හිත පිරෙන්න දෙනවා. ඒ වගේම බෙලියත්තේ චමීර අපිට කොප්පරා වලින්ම තමන්ගේ අතින්ම නිෂ්පාදනය කරන පොල් තෙල් අපිට ලබා දෙනවා. ඒ වගේම කිතුල් පැණි ඒවත් ඔය පැක් එකට මේක අර 5000 පැක් එකට යනකොට මේවත් අපිට ගන්න දෙන්න පුළුවන්. දැන් මේ 3000 පැක් එක ඉවරයිද මේ? 3000 පැක් එක එහෙම ඉවර කියන්නත් බෑ ඉතින්. මොකද මේවා මොකද දැන් සමහර අයිටම්ස් නැතුව මේවා ඉන්නලු බලන්නේ. ඒකට අපිට මාරු කරලා දෙන්න කැමති විදිහට ගන්න පුළුවන්. ඒක අපි ලිස්ට් එකක් දාලා තිනවා. මම හිතන්නේ අපිට මේක සුපර් කරලා පෙන්නයි. ඍෂි දැහැමි ආහාර නමින් අලුත් අවුරුදු දැහැමි ආහාර මංජුසාවේ අපි වට්ටෝරුවක්ම තියෙනවා. ඒ වට්ටෝරුවෙන් අපි හිතන වට්ටෝරු තිබුණාට තව කෙනෙකුට විශේෂ අවශ්‍යතාවය අනුව අපිට දෙන්න පුළුවන්. හොඳට පොල් පැණි මේ අතර මේ පැණි වර්ග දෙකක් මගේ අතේ තියෙන්නේ. පිරිසිදු හද පොල් පැණි අපේ නිරංජි මහත්මියලා හදවන. ඒ වගේම මේ නෙළුව ප්‍රදේශයෙන් අපි ගත්ත පිරිසිදු කිතුල් පැණි. මේ දෙක තමයි අපි පාවිච්චි කරන ප්‍රධාන පැණි වර්ග දෙක. ඒකින්ද අද සීනි නැතුව පැණි වලින් මේ අවුරුදු මේසේ සරසන්න අපි හිතුවා. අපේ දේශමාන නිහාල් විජයරත්න මෙතුමා මේක බලලා බොහොම සතුටුයි. බොහෝ දෙනා ආහනේ ගන්නේ මේ නිර්මාංශ ආහාරම කොයිද ඔක්කොම පුළුවන් ද අවුරුදු කන්න පුළුවන් ද නිර්මාංශ ආහාරම කියලා. දැන් මේ දැහැමි ආහාර මේකට හොඳ පිළිතුරක් මේකේ මේ බඩු මේ 3000 බඩු මල්ලෙම සපයනවා නේ වෛද්‍යතුමා. දැන් මගේ අතේ තියෙන්නේ කිතුල් ගහේ කොටස් තුනක්. එහෙමයි. කිතුල් පැණි, කිතුල් පිටි, කිතුල් හකුරු. ඒතර කිතුල් ගහේ නිෂ්පාදන අපිට පිරිසිදුව දැනට අපිට තියෙන පිරිසිදුව ගන්න පුළුවන් නිෂ්පාදන තුනක් තමයි මේ තියෙන. අතර මේ ඔක්කොම පිටරටට යවන නිෂ්පාදන. නමුත් එතුමා අපිට ලබා දෙනවා මලිදුව ප්‍රොඩක්ට්ස් වලින් මේ නිෂ්පාදන දෙක. ඉතින් ඒ විදිහට තමයි අද අවුරුදු මේසේ සරසන්න අපි හිතුවේ. ඒ වගේම මේ කාලේ වෛරස් වන බොහෝ බහුල කාලයක් නිසා එක පැත්තකින් අපි දුම් හට්ටියක් හඳුන්වලා දෙන්න හිතුවා වාෂ්පල් වල. ඇත්තට මේක අපි කොරෝනා කාලේ හෙළසුවේ විසින් හඳුන්වලා දීපු මේ දුම් හට්ටියෙන් බොහෝ ජීවිත ආරක්ෂා වුණා. අපි ජීවිත ආරක්ෂා වුණා. ඒකින්ද මේ එන්නත වෙනුවට අපි පැහැදිලිව මේ අතුරු ප්‍රතිඵල නැති බෙහෙතක් තමයි මේක. ඉතින් එතකොට ඒක ඊළඟට ස්පයිස් ටී කියලා අපි කුළුබඩු වලින් තේ එකක් තව මේ හර්බල් ටී එකක් අපි හඳුන්වලා දෙනවා. ඉතින් ඒ වගේ පැක්ස් ගොඩාක් තියෙනවා. මම මේවා මිල ගණන් ඔබට දැනගන්න පුළුවන්. කොහොමුණත් අපිට උපරිමයේ 5000කට අඩුවෙන් මේ ආහාර ටික අපිට ලබා දෙන්න පුළුවන් කියලා අපේ මේ කළමනාකාරීත්වය අපිට දැනුම් දීලා තියෙනවා. බටහිර වෛද්‍යතුමා මෙහෙම කියද්දි අපේ ආයුර්වේදදී අපේ දේශීය වෙදකමට අනුව මේවා වෙදකම් හෙදකම් එක්ක ගලපලා කොහොමද මේකේ තියෙන ඖෂධීය බව මේකේ තියෙන ගුණාත්මක බව වෛද්‍යතුමා අපිට කෙටියෙන් කියා දෙන්නේ. ඔව් මේක මම පැහැදිලි කරන්නම් ශාමික මහත්තයා. මෙතුමලගේ වෛද්‍ය ක්‍රමය ආරම්භ කරපු බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස්තුමා කියනවා ආහාරය තමයි ඖෂධය කියලා. එතකොට මේ තියෙන ආහාර ටික අපිට ඊටාම හොඳ උදාහරණයක්. මේ ආහාරය තමයි ඖෂධය කියන මේ සංකල්පය පැහැදිලි කරගන්නට. ශාමික ඒක ලස්සන වැඩේ තියෙන දැන් හිපොක්‍රටිස් ක්‍රිස්තුපූර්ව 400 600 මේ බටහිර වෙදකම ගැන කියනකොට ඊට සමකාලීනව චරක සුශ්‍රුත ඒ ආචාර්යින් වහන්සේලා අපිට මේ ආයුර්වේද ගැන කියනවා. එහෙමයි.
දැන් වැඩේ තියෙන්නේ දැන් අද කාලේ මේ ඖෂධ නෙමේ ආහාර කරගෙන තියෙන්නේ මම කියන්නේ සමහරුන්ගේ බේත් වට්ටෝරුව දිහා බැලුවාම මේවා මේ ටික බිව්වම ආයි කන්න ඕනේ නැහැ කියලා හිතනවා මේ බේත් ටික දැක්කම මේ ඖෂධ ආහාර කරගෙන අනිත් මේ පන්මල්ලකුත් මට අමතක වුණා කියන්න. මේ පන්මල්ල විශේෂය තමයි අපේ නිරංජි මහත්මියගේ ව්‍යවසායකාවක් හදන්නේ. මේ පන්මල්ලේ අපි හිතුවා මේ සැරේ මේ අවුරුදු කැවිලි පෙට්ටියක් දෙන්න. එතකොට කැවිලි පෙට්ටියේ මේ අද අපි තව ටිකකින් හඳුන්වලා දෙන මේ සියලු කැවිලි වර්ග අපිට දෙන්න පුළුවන්. Tamanට අවශ්‍යතාවය අනුව කැවිලි මල්ලට කැවිලි ටික දාලා අපිට දෙන්න පුළුවන්. අපේ හෙටිගේ මෙතනනේ මේවා දැක්කහම තෙද බල මුසු වේවා කියලා කවියක් කියලා බැයිද ශේෂ්ඨාන්තියක් කරන්න මේ කට්ටියට. කවියක් කියලා සෙස්සාන්තියක් කරන්න පුළුවන් මේ ආහාරය විශේෂයෙන්ම අවුරුදු කාලයට අම්මලා තමයි මේ කෑම හදන්නේ. එතකොට අම්මා මේ ආහාර හදන අම්මා හිතේ මෛත්‍රියයි ආදරයයි එකතු කරලා වසවිස නැති ආහාරයක් හදනකොට මේ මෛත්‍රී ශක්තිය ආහාරය පුරා මේ රට පුරාම ගමන් කරන්න දරුවන් නිරෝගී වෙන්න විශේෂයෙන්ම අපට නිදහස ලබා දුණු රණවිරුවන් ඒ වගේම මියගිය රණවිරුවන් ඒ අය සුවපත් වෙන්න ඒ අයගේ නාමය සුවපත් වෙන්න කියලා අපට මේ වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් එකතු කරන්න පුළුවන් ආහාරයේ හරහා රූපේ වගේම නාමය සුවපත් වෙන්න කියලා. එහෙනම් විශ්වයේ හද ගැහෙන රාවෙන් අපි අහමු. සම්දිටු ගුණ තෙද බල මුසු වේවා ශ්‍රද්ධා ගුණය සතියෙන් ඔපවත් වේවා උසුවන් හෙළ ආහාර ගම් දොර බිහි වේවා බත් කැඳ අවුලු පත දන් වැට වෙත ඒවා. නීතිඥ චමිල ඉලේපෙරුම මෙතුමනි අපි බත බුලතින් සර්වේවා කිව්වාට අද කාලේ ඇත්තටම අටකොටු පිරෙන්නේ වසවිසෙන් තොරවද අපිට පුළුවන් බොහෝ වෙලාවට මේ විසදුම් කියලා දෙන්නේත් විසදුම් නෙවෙයි විසදුම් කොහොමද මේ අපිට මේ ඇත්තටම මේ තියෙන කෙත් සිසිලේ සැබෑ සිසිල විඳ ගන්න ඔබතුමා කොහොමද කුෂිකර්ම පිළිබඳ මේ උපාධිධාරියෙක් හැටියට අපිට මේ බටහිර සහ අපේ දේශීය කුෂිකර්මාන්තයේ ගලපලා මේක නිවැරදි කෙත් ක්‍රමයක්ද නිවැරදි කුෂිකර්මාන්තයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවාද ඔබතුමාලගේ වැඩසටහන් හරහා ඒවා කරලියට එන්නේ කොහොමද කියලා අපිට කියා දෙන්න පුළුවන් නම් වැදගත් චමිල මෙතුමනි. ඔව් චමිල මහත්මයා අපි කෙත් සිසිල වැඩසටහන යටතේ විශේෂයෙන්ම වී වගාව තමයි අපි මූලිකම කරගෙන තියෙන්නේ. මොකද අපේ ආහාරයේ ප්‍රධානම දායකත්වයක් දෙන්නේ පත්ති හින්දා. එතකොට වී වගාවෙත් අපි පාවිච්චි කරන තාක්ෂණයේ හෙළ ගොවිතැන ඒකෙදී අපිට සත්ව ඝාතනයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම රසායනික පොහොර ඇතුළු රසායනික යෙදවුම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හින්දා අපිට දැහැමි ආහාරයක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැද්ද හොරෙන්වත් මේ කුසි නාශක එහෙම කොම්බිනාශක එහෙම හොරෙන්වත් පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැද්ද? ඒ කියන්නේ මෙහෙමයි. එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. ඒ කියන්නේ හරි තාක්ෂණයක් තියෙන තැනකදී වෙනත් තාක්ෂණයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය අතන සත්තු මරන්න ඕනම නම් ඉතින් මේ වෙනවද වෛරයක් තියෙන කෙනෙක් නම් එහෙම ගහයි නැත්තම් ඉතින් වගාව පිරිස අවශ්‍ය වෙන්නේ නැත්තම් එනට වගාවට මම හිතන්නේ බොහෝ මැසි මදුරුවන්ගෙන් බොහෝ කරදර වෙනවා කියලා අපි අහලා තියෙනවා. චාමික මහත්මයා මෙතන අපේ තාක්ෂණය වෙනස් වෙනවා. අද අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන තාක්ෂණයට වැඩිය. අපි අද පාවිච්චි කරන්නේ සතෙක් ආකර්ෂණය වෙන භෝගයක් තෝරගෙන සත්තු ආකර්ෂණය වුණාට පස්සේ ඒ සත්තු විනාශ කරලා දානවා. එහෙමයි. හැබැයි අපි පාවිච්චි කරන්නේ සත්ව ආකර්ෂණය අඩු භෝගයක් තෝරගන්නවා. ඊට අමතරව අපි පාවිච්චි කරන තාක්ෂණයෙන් කරන්නේ ඒ සත්තුන්ට ගහ එහෙම නැත්නම් අපේ වගාවට තියෙන පිරිය තමයි නැති කරන්නේ. එතකොට ඒ සත්තු මෙතෙන්ට එන ආකර්ෂණය අඩු වෙනවා. ඒකින්ද අපිට අලුතෙන් සතෙක් මරලා අපේ වගාව ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි අපේ ගොවිතැනේ පදනම. ඒක මම හිතන්නේ ඔය කියන
ඒව හදලා අපේ රටේ අලෙවි කරන්න පුළුවන් දෝවට මහා අධික පිරිවැයක් අධික මිලක් යනවම බොහෝ වෙලාවට මේ ওই කාබනික ආහාර ලබා ගන්න බොහෝ අය මැලිකමක් දක්වනවා. නමුත් මම දන්න හැටියට මේ වෛද්‍යතුමා සියලු අංග සම්පූර්ණ ආහාර වේලක් රුපියල් 500කටත් අඩු මුදලකට ආහාර ප්ලේට් එකක් මේ කෑම පාසලක් ලබා දෙන්න තරම් මොකද්ද මේකේ තියෙන රහස ඇත්තටම? ඇතර මේකත් ගොවිතැනීම ඉඳලම තමයි ඉන්න රහසක් තියෙන්නේ. රහසක් කිව්වට අපි අද මේක විවෘත කරනවා. මේක ගොවි මහතුරු දන්නවා මේක. සමහරවිට චමිල උතෙන්දී අර මෙතුමා අහන්නේ කාබනික ආහාර. අපිට ඒකත් විස්තර කරත් හොඳයි. මොකද කාබනික කියන එකයි අපේ මේ කියන ගොවිතැන අතර වෙනස. ඔව් කාබනික කියලා අද සාමාන්‍යයෙන් සමාජයේ පිළිගන්නේ පොහොර වලට විකල්පයක් විතරයි. හැබැයි අපි දන්නවා වගාවකදී පොහොර විතරක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඔබතුම අහුව විදියට සත්තුන්ගේ හානියකදී මොකද කරන්නේ? එහෙම නැත්නම් දිලීර හෝ බැක්ටීරියා ඇතුළු මේ ලෙඩ රෝග වලදී මොකද්ද වෙන්නේ? ඒ වගේම ගහක නිරෝගී වර්ධනයට අවශ්‍ය පොහොර වලට මොකද්ද වෙන්නේ කියන සම්පූර්ණම අපි ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන ගොවිතැනක් තමයි අපි තියෙන්නේ. ඒකෙන් මේ තාක්ෂණයේදී දැන් ඇහුවේ මෙච්චර අඩුවට දෙන්නේ කොහොමද කියලානේ. එතකොට අපි වීවගාව ගත්තොත් අක්කරයකට කන්න එකටම අපිට වීදම් වෙන්නේ රුපියල් 5000කටත් වැඩිය අඩු ගන්නක්. රුපියල් 4900ක් වගේ මුදලකට අපිට පුළුවන් සම්පූර්ණ වීවගා කරන්න එක කන්නකට යන සම්පූර්ණ වියදම. කොයි රටේද? නේද මේ අපේ කට්ටිය මේ ගුවහම පුදුම වෙනව නේද මේක ලංකාවේ මෙහෙම වගා කරන්න පුළුවන්ද කියලා. හැබැයි එතෙන්ද විශේෂයෙන් කියන්න තියෙනවා මේ සාමාන්‍යයෙන් කුඹුර සකස් කරගන්න ගොයන් කපන්න යන වියදම නෙවෙයි. කෘෂිකාරය කියන්නේ දැන් පොහොර, කෘමිනාශක, වල්නාශක ඇතුළු යෙදවුම් සඳහා යන වියදම තමයි මම කිව්වේ. වෛද්‍යතුමා මේ කුමුදු දහනායක වෛද්‍යතුමනි මේ රෝගී පොළොවක් නේ තියෙන්නේ. දැන් මිනිස්යන්ට ඖෂධ දෙනවා වගේම මේ පොළොවටත් ඖෂධ අවශ්‍යයි. එහෙම බැලුවාම පොළොව නිරෝගී කරගෙන කොහොමද මේ අස්වැන්නක් ගන්න මේ රන්නස්සනු මංගල්‍යයක් නිරන්නට මේ වසන්ත කාලේ මේ ඔබතුමාලා මේ තියෙන සස්්‍ය මේ තියෙන කෑම මේ සිදිහා බැලුවාම මේ සියලු දේ කරන්නට පොළොව ශාස්ත්‍රීය කිරීමේ අභියෝගයක් නැද්ද ඇත්තටම මේ අභියෝගයට කොහොමද ඔබතුමාලා මුහුණ දෙන්නේ ඇත්තටම? ඇත්තටම හොඳම ප්‍රශ්නයක්. මොකද හේතුව මේ නව වසරේ අනිත් මිනිස්සු අරුණම ලෙඩ වෙච්ච අනිත් ප්‍රධානික තමයි පොළොව. අන්න ඒක තමයි. ඔව් ඇත්තටම මේ පොළොවට දාන වස ඒ කරන හානියත් එක්ක ගත්තට පස්සේ මේ පොළොව නිරෝගී කරන්න නැතුව නිරෝගී කෙතක් හදා ගන්නත් බෑ. ඒ කෙතට අදාළව ආහාරයක් හදා ගන්නත් බෑ. ඒ කියන්නේ තමයි හෙළසුවේ තාක්ෂණය යටතේ අපිට මේ හෙළ ගොවිතැන කියන එක හඳුන්වලා දුන්නේ. ඇත්තට මේ හෙළ ගොවිතැනේ තියෙන්නේ හෙළ නිලවැදකම වගේම හෙළසුවෙන් අනිත් හඳුන්වලා දුන්න වේදකමනේ හෙළ නිලවැදකම. එතකොට මේ නිලවැදකම අපේ සම්මියදෘෂ්ටික මෛත්‍රී බෝසත්ණන් වහන්සේ ප්‍රමුඛ සම්මියදෘෂ්ටික දිව්‍ය මණ්ඩලය ප්‍රියන්තා සේනානායක මහත්මිය හරහා මේ හඳුන්වලා දුන්න තාක්ෂණ ක්‍රමවේදය තුළ අපි දැක්ක දේ තමයි මම බටහිර වෛද්‍යවරයෙක්නේ මමත් ඒක ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගැනීම තුළ අපිට ගෝචර වෙච්ච දේ තමයි මේ සමස්ත ගොවිතැන රඳාපවතින්නේ පිටරටින් ගේන රසායනික මත නෙවෙයි. එතන මේ අපේ ශරීරයට පාවිච්චි කරන ඖෂධ වගේම අපේ පොළවට පාවිච්චි කරන්නේත් ඖෂධම තමයි. එදා ඉතිහාසයේ ගොවිතැන පිළිබඳ ග්‍රන්ථ ලියවිලා තියෙනවා. ඒ ග්‍රන්ථ බැලුවත් පේනවා කැප්පෙටියා, කුප්පමේනිය මේ වගේ බොහෝ ගොවිතැන්ට දාන ඖෂධ වර්ග ඉස්සරත් තිබුණා. ඒතකොට ඒ ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 50කට එහා පැත්තේ මේ දාලා තමයි මේ ඖෂධ වර්ග ටික හදන්නේ. එතන මම කියන්නම් අපේ මේ බිම වසවිස නිසා අපිට නැතිවෙච්ච සුද්ධ ජීවී සංයුතියක් තියෙනවා. බැක්ටීරියා වේවා, දිලීර වේවා ගහක පොළව සුවපත් භාවයට පත් කරන අපේ ශරීරය සුවපත් භාවයට පත් කරන සුද්ධ ජීවීන්ට ඉංග්‍රීසි වේදකමේ කියන ප්‍රෝබයොටික්ස්, ප්‍රීබයොටික්ස් කියලා. ඒ තන්තු වලට ප්‍රීබයොටික්ස් කියන සත්තුන්ට කියන ඒක සුද්ධ ජීවීන්ට ප්‍රෝබයොටික්ස් කියන. ඒ වගේම පොළවෙත් ඉන්නවා මයික්‍රෝබියම් එකක්. ඒ කියන්නේ මේ සුද්ධ ජීවී සංයුතියක් ඉන්නවා. එතකොට රයිසෝෆියා කියලා ඔය මුලක වටේ ඉන්න තියෙන ප්‍රදේශයට ඒ ප්‍රදේශයට කියනවා ඔබතුමා කෘෂිකර්ම ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් හින්දා දන්නවා මුල වටේ තියෙන මේ මීටරයක් ඝන මීටරයක පමණ ප්‍රදේශයක පැතිරිච්ච සුද්ධ ජීවී ජාලාවක් තියෙනවානේ දිලීර ඇතුළු මේ ජාලාවේ මැරුණොත් අපිට පස නිරෝගී වෙන පෝෂණය පසට ලැබෙන්නේ නැහැ. ඒකින්ද තමයි හෙළ ගොවිතැනින් යාල වගේ ස්වාභාවික ස්ථානවල ඉන්න මට වඩා චමිල මේක විස්තර කරයි. ස්වාභාවික ස්ථානවල ඉන්න සත්තුන්ගේ බෙටි වර්ග නේ
ගෝන්නු මුවෝ අලි ඒ වගේම කුකුල් වගේ සත්තුන්ගේ බෙටි වර්ග ගෙනල්ලා මේ බෙටි වර්ග වල ඉන සුද්ධ ජීවීන්. ඒතකොට ඒවා ඒ සුද්ධ ජීවීන් තුත් එක තමයි මේ ඖෂධය නිර්මාණය කරන්නේ දේශීය කොළ වර්ග එකතු කරලා. ඒ ඖෂධ වර්ග එකතු කරලා. ඉතින් ඒකෙන් විස අයින් කිරීමේ ඖෂධීය ගුණයක් පොළවට ලබා දෙනවා. එතකොට මේක මේ අපේ රටේම තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා තමයි මේක හදන්නේ. ඒකෙන්ද තමයි අනිත් එක ඒක මේ මහා ටොන් ගණන් ලෝඩ් ගණන් දාන්නේම නෙමෙයි. දැන් කාබනික් ගොවිතැනේ අපි දන්නවා ඒක මට වැඩි චමිලේක විස්තර කරේ කොම්පෝස්ට් ලොකු ප්‍රමාණ දාන්න වෙනෝනේ. මේකෙමනේ ඖෂධයක් වගේ. අපි ඖෂධයක් ගන්නකොට කිලෝ ගණන් ගන්න නැහැනේ. නේ ඖෂධය ගන්න මාත්‍රාවක්. ඒතර ඒ මාත්‍රාවට පොළොවට දැම්මට පස්සේ ඒකට යන වියදම අඩුයි අත්තටම. හොඳයි. අපි මේ ශරීරයට මාත්‍රාව වැරදුනොත් කොච්චර ඛේදවාචකයක්ද කියලා අපි දන්නේ. අපි ආයුර්වේද වෛද්‍යතුමාගෙන් පුළුවන් මේ මාත්‍රාව වැරදුනොත් මොකද වෙන්නේ වෛද්‍යතුමනි? ඇත්තට මේ බටහිර බොහෝ දෙනා කියන්නේ මේ දේශීය වෛද්‍ය මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඕකේ මාත්‍රාව වැඩි වුණොත් වකුගඩු නරක් වෙනවා, අරක නරක් වෙනවා, මේක නරක් වෙනවා කිය බොහෝ වෙලාවට මේ ආයුර්වේද වෛද්‍ය මේ ප්‍රතිකර්ම වලට යොමු වෙන්න බයක් තියෙන මාත්‍රාවේ ප්‍රශ්නයක් කියලා. ඇත්තට මාත්‍රාව එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඔව් මේ චාමික ඇත්තටම මාත්‍රාව කියන එක ගත්තාම ගොඩාක් පුළුල් විෂයක්. මම මෙතෙන්ට ගැලපෙන විදිහට මම මේ යාත්‍රාවට ගැලපෙන විදිහට මාත්‍රාව කියලා දෙන්න. ඔව්. ආයුර්වේද ඖෂධ කියලා ගත්තත් බටහිර ඖෂධ කියලා ගත්තත් මේ හැම එකකටම ඒ ඩෝස් එක බදගත්තා. ඒ ඩෝස් එක කියන එක මාත්‍රාව කියන එක අපිට වැදගත් වෙනවා. මෙතන තියෙන මාත්‍රාවේ අවුලක් නැද්ද? අතරම මේ අවුරුදු බඩු මල්ලේ මාත්‍රාවේ ප්‍රශ්නයක් තියෙද? අවුරුදු බඩු මල්ලේ මේ තියෙන දේවල් අපි මේවා ආහාරනේ මේ චාමික මහත්තයා. එතකොට සමහර වෙලාවට ආහාර ඖෂධ විදියට මේ ගන්න. ආහාර ඖෂධ විදියට නේ ගන්නෙ. නමුත් දැන් මේ ආහාරය ඖෂධ විදියට ගත්තයි කියලා අර පෙත්ත බොනකොට පෙත්ත වැඩි වුණා කියලා එනවා වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක ආහාරයක් නිසා. ඒතකොට ඒක තමයි මේ ආහාරය කියන එකේ විශේෂත්වය. දැන් අපි උදාහරණයක් කිව්වොත් කැඳක් කියමුකෝ. කැඳ කෝප්පයක් බිව්වද කෝප්ප දෙකක් බිව්වද තුනක් බිව්වද කියන එක ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. ආහාරයක් නිසා. ආහාරයක් නිසා. පෙත්ත නොගත්තා වගේ පෙත්ත මාරු වුණා කියලා මේක යවලක් වෙන්නේ. හොඳයි. අපිට මේ හෙට්ටිගේ මෙතනින් අපි හොඳ හද බස අවදි කරලා ආයෙත් මේ අපි කවි ගායනාවක් කරලා අපි අපේ කතාවට යමු. එමුකෝ මේ බක්මහේ නේද කවි සිසිල නේද අපේ කලා කෙත අවදි කරන්න ඕනේ මේ කෙත් සිසිල වගේ අස්වද්දන්න. අන්න දැන් අස්වද්දපු කෙත අස්වද්දපු ආහාර රටාවකින් හදපු ආහාර මේසයක් වටානේ චාමික මහත්මයා අපි ඉන්නේ. අන්න ඒක තමයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු, අපි අධිෂ්ඨාන කරමු අපේ ශ්‍රී ලංකා ද්වීපයේ හැම ගෙදරකම මේ වගේ වස විසෙන් නැතුව ප්‍රාණඝාතයෙන් තොරව මෛත්‍රී එකතු කරලා හදපු දේශීය ආහාර රටාවෙන් යුතු ආහාර මේසයක් හැම ගෙදරකම හැදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා කවියක් කියන්නම්. හොඳයි. උපන් කුසල් තව තව ඔපවත් වේවා නූපන් කුසල් තව තව උපතට ඒවා ඇති ඔසු ආහාර තව දුර ගුණනය වේවා නැති හෙළ ආහාර තව ගම්බිම් බිහි වේවා. චමිල මෙතුමනේ නැති හෙළ ආහාර තව ගම් බිහි වේවා කිව්වට ඔබතුමාලට තියෙන කැපැසිටි එක මොකද්ද? බොහෝ වෙලාවට හිතන්න පුළුවන් දැන් මේ අපිට මුළු ගොඩක් දෙනකොට ඔබතුමාලාගේ මේ තියෙන ආහාර ඔබතුමා කියව බුද්ධ භෝගී අපේ මේ සහල් නිෂ්පාදනය කොච්චර ප්‍රමාණයකට දෙන්න පුළුවන්ද? ඇත්තටම ලොකු බොහෝ දෙනා ඉල්ලන්න ගත්තොත් රටක් රොද බැඳගෙන මේක ඉල්ලන්න ගත්තොත් ඔබතුමාලට පුළුවන්ද මේ ඉල්ලුමට සැපයුම සපයන්න ඇත්තටම මේ චමිල මෙතුමනි? ඔව් එතකොට අපිට දැන් වගා කරන්නත් ඕන අපි ඒ ගැන තමයි මේ දැන් දැනුවත් කරන්නේ. ඒ වගේම ඒවයි ගුණය ගැන ඒකේ හදාගන්න පුළුවන් විවිධත්වය ගැන තමයි කතා කරන්නේ. එහෙමයි. එතකොට මේ දෙකම අපි අද කතා කරනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එකක් තමයි මේකට තියෙන ඉල්ලුම වැඩි කරගන්න. මේකේ ඖෂධ ගුණ
එහෙම නැත්නම් පෝෂණ ගුණය ගැන දැනුවත් කරන්න. එතනින් එහාට ওই මහත්තුරුන්ට වගකීමක් තියෙනවා. අපි ඒකට උපකාර කරනවා. ওই මහත්තුරුන්ට මේ ආහාර සකස් කරගන්න අපි උදව් කරනවා. දැන් වැඩේ තියෙන ඉල්ලුමට සැපයුම දෙන්න ගියාම ක්වොලිටි එක බාල වෙනවනේ. ඔබතුමාලත් එවැනි බාල කරලාද මෙහෙම දැන් මං හිතන්නේ මේ යන වැඩසටහන් දිහා බැලුවාම බොහෝ ඉල්ලුමක් ඇති වෙයි කියලා යන විශ්වාසයක් තියෙනවා. වෛද්‍යතුමා දැන්නම් බය වෙලාද මන්ද? ඇත්තට එවැනි ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළුවන්ද ක්වොලිටිය බාල කරලා කියන්නේ තත්ත්වේ බාල කරගන්න නැතුව දෙන්න පුළුවන් කමක් තියෙද? මේ වෙනකල් නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මේ වැඩසටහනේ තියෙන ප්‍රගතියත් එක්ක එහෙම නැත්නම් මේ අපි අද දැනුවත් කරන අපේ ආහාර ගැන කරන දැනුවත් කිරීමත් එක්ක මේකට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම අපි ගොවිතැන ඒකට උත්තරෙත් අපි දෙනවනේ. ගොවිතැනත් අපි දැනුවත් කිරීමක් කරනවා. එතකොට ගොවි මහත්තුරුන්ට පුළුවන් අපි ඒකට උදව් කරනවා. තාක්ෂණය දෙනවා. ඒ වගේම ඒ හදන අස්වැන්න අපි නැවත මිලදී ගන්න කැමති නම් අපි නැවත මිලදී ගැනීමක් කරන්න පුළුවන්. ඒ වයින් තමයි මේ එතකොට ආහාර ටික හැදෙන්නේ. ඔව් ඇත්තටම අර නැවත මිලදී ගැනීම කරන එක ඒක තමයි වැදගත්. ඇත්තට අපි මොනවා කතා කරත් අපි මෙතන පණ පිහිටවල කතා කරත් වෙන චාමික ඔය හදන අස්වැන්න ගන්නෙ නැත්තම්. එහෙම. ඉතින් ඒ ගන්න තමයි අපි මේ වෛද්‍යවරු විදියට මේ ආහාර මේ ඒ කියන්නේ නිෂ්පාදන සහ වෙළඳ යාන්ත්‍රණයකට අපි අත ගහන්නේ. ඒ කියන්නේ ඔබතුමාලත් මේ පණ පිහිටලා මේ කටින් බතල කොළ හිටවන සංකල්පයක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. කටිනුත් බතල කොළ හිටනවා. ඇත්තටමත් බතල අස්වැන්නත් අරන් දෙනවා. එතකොට මේ ඒ වගේ ඒකටම දෙන්න පුළුවන් වේද වෛද්‍යතුමා මේ ඇත්තටම ඉල්ලුමට සැප දෙන්න පුළුවන්. මොකද දන්නවද? මේ ආහාර වගා කරන ගොවියෝ කැමති වෙන්නේ ඒගොල්ලන්ගේ අස්වැන්න ගන්නව නම්. ඒතර මේ අස්වැන්න දෙන්න අපි යාන්ත්‍රණයක් සමාජයේ හදනවා නම් අපිට ඒ රික්තකේ පුරවන්න හැමතිස්සෙම ගොවියොන්ගෙන් ගන්න පුළුවන්. මොකද අපිටත් එතකොට ආදායමක් උත්පාදනය කළා දැන් මෙතුමිය දැන් හොඳම උදාහරණය. දැන් මෙතුමිය මේ මාසයයි ඊයේ මේ පම්මලු ඒ වගේ මේ පංජබර මලු ඒ වගේ මේ ඔක්කොම නිෂ්පාදන ටිකට මෙන්න මේ එළවලු නිෂ්පාදන ටික වැඩි කරන්න අපි මේ මාස 3ක වගේ කාලයක් තුළ තමයි මේක වැඩි කරලා ගත්තේ මෙතෙන්ට. හේතුව තමයි මේ මිනිස්සුන්ට දෙන්න යාන්ත්‍රණයක් තියෙනවා. මම අර කිව්වේ තමයි ගන්න මිනිස්සු ටික ඉන්නවා. ඇයි? ඔක්කොම ලෙඩ්ඩු. අපිට දැන් එන කෝල් වල එක්ක අපි දකින්නේ ડોක්ටර් මට පිළිකාවක් තියෙනවා. ડોක්ටර් මට දිය වැඩි ආවා. ඒතකොට මේ කතා කරන සියලුම අය ලෙඩ්ඩු තමයි. ඉතින් දැන් ડોක්ටර්ට ඕකෙන් අවාසියක් වෙන්නේ නැද්ද? දැන් ගොඩක් දොස්තරලා ඉන්නේ දොස්තර කරගන්න. දොස්තර කරාම ඔබතුමාලට සායන වලට එන රෝගීන් ගන්න අඩු වෙනවා. දොස්තර කරගන්නනේ ගොඩක් අය කැමති. දොස්තර කරාම ඒකෙන් වෛද්‍යවරුන්ට පොඩි මූල්‍යමය වශයෙන් පාඩුවක් වෙනවා වෛද්‍යතුමනි. ඔය උනාට මූල්‍ය වශයෙන් පාඩුවක් උනාට දැන් බේසජ්ජක් අන්දගේ පැහැදිලිව කියලා තියෙනවනේ මහා වග්ගපාළියේ. දොස්තර කරගන්න එපා. වෛද්‍යවරයා දැහැමි කතාවෙන් ලෙඩ්ඩුන්ට කතා කරනවා සලකන්න ඕනේ. ඒ වගේම හිත දේ ලං කරන්න ඕන අහිත දේ ලං කරන්න ඕන. එහෙමයි. එහෙම කියලා තියෙද්දි එතකොට අපිට අපි බුදුදහම අනුව බුද්ධ වචනය අනුව නම් අපි වැඩ කරනවා. අපි දැහැමි ආහාර නම් දෙන්නේ. බුදුදහම අනුව දැහැමි ජීවනෝපායන් නම් කරන්නේ. මම වෛද්‍යවරයෙක් විදියට මම ඒක කරන්න බෑ චාමික. ඉතින් එතකොට ඒ හින්දා අපිට මේ සාමාන්‍ය බැංක් account එකේ වැටෙන්නේ නැති ටිකක් නේ අපිට අපේ account එකේ තැන්පත් වෙන්නේ. එතකොට මේ ඔබතුමාටත් එහෙමද? අනිවාර්යෙන්ම ඒතර අපේ account එකේ දැන් අපි ගමයි පන්සලයි වැවයි දාගැබයි කියලා සංකල්පයක් අපි කතා කරනවානේ අතීතේ ඉඳන්. එතකොට කොහොමද මේ හතර සම්බන්ධ වෙන්නේ කියලා ගත්තොත් එහෙම එතකොට වැව කියන එක පෝෂණය වෙනවා පෝෂක ප්‍රදේශයකින්. එතකොට ඒ පෝෂණය වෙන පෝෂක ප්‍රදේශයේ හරහා ඒ ගන්න වතුර ටික හරහා ධාර්මිකව වගා කරන ආහාර ටික ඊළඟට මිනිස්යන්ට ආහාරයට ගන්න පුළුවන්. ඒ ආහාර ටිකම තමයි ගමෙන් පන්සලට දානීය විදිහට ලබා දෙන්නේ. එතකොට ඊළඟට ඒ උපාසක මහත්මයාත් ඒ කියන්නේ ඒ දානය දෙන උපාසක මහත්මයා වේවා ඒ ගොවිතැන් කරන ගොවි මහත්මයා වේවා මේ ඔක්කොම භාවනා කරගෙන හිත දියුණු කරගෙන නිර්වාණ මාර්ගයේ යන පිරිසක්. එතකොට එහෙම තමයි මේ ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය අතීතේ ඉඳන් ආවේ. එහෙම ක්‍රමයක් අපේ තිබ්බා. චමිල මෙතුමනේ මේ කියන සංකල්පය ඔබතුමාලගේ තියෙනවද? ඔය කියන කෙතේ ඉඳලා බොජුන්පත දක්වා තියෙන සියල්ලුම දෙනා ධාර්මික ව්‍යවසායකයෝද ඔබතුමාලත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ ඇත්තටම? අපිත් එක්ක අත්වල බැඳ ගන්න සියලු දෙනා ධාර්මිකයි කියලා බොරු කියන්න බෑ. හැබැයි පටන් ගන්නකොට
ධාර්මිකද නැද්ද කියලා අපි බලන්නේ නැහැ ඇත්තටම. හැබැයි අපි උපකාර කරනවා ඒ අයට ධාර්මික ගමනක යන්න අපි උදව් කරනවා. එතකොට අපිට තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය ඒ අය පිළිපදිනකොට අර කිව්වා වගේ එතකොට හොරෙන්වත් එහෙම නැත්නම් රහසින්වත් ඒකට පොහොර හෝ වෙන විකල්පයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා අපිට අපි ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. එතනින් එහාට අපිට ධාර්මිකයි කියලා අපිත් එක්ක ගනුදෙනු කරනකොට අපිට කියන්න පුළුවන් මේ පිරිස ධාර්මික පිරිසක්. සමග පොඩි දෙයක් එකතු කරන්න තොර ඇත්තටම මේ ධාර්මික පිරිස අපි මේ කතා කරාම මේ ලෝකේ හැම දෙයක්ම කුසල කුසල ශක්තියත් එක්ක ලොකු කොටසක් තීරණය වෙනවනේ. එක જાතිය ගොරලෝ දෙක එක අතේ වහලා ඉන්නේ. ඔව් ඔව්. ඉතින් ඇත්තටම අපි දැන් කුසල් මේ අපි එක වගේ පිරිසක් එකතු වුණා මේකට. විවිධ වෘත්තීය මට්ටමේ. විවිධ ජාතීන් නේ මේකට එකතු වෙලා ඉන්නවා. පිරිසක් කියන්නේ මොන වගේ පිරිසක්ද? ඒතර අපේ බටහිර වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු කෘෂිකර්ම නිලධාරීන් ගුරුවරු සම්මුති නිලධාරීන් නේ බැංකු ශාස්ත්‍රවල ඉන්න හෙද නිලධාරීන්ලා ගුරු උපදේශිකා සූපවේදිනියලා නේ මේ ඔක්කොම එකතුනේ ඇත්තටම මේ අය මේ අලුතෙන් අද සංගීත කණ්ඩායමකුත් එකතු වුණා. සංගීත කණ්ඩායමකුත් තුන. ඇත්තට මේ අය එකතුනේ මුදල් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි චාමික. මේක රිස්ක් එකකට මේගොල්ලෝ අත ගැහුවේ. අවදානමකට අත ගැහුවේ. මේ කොළඹ හතේ කිසිදැහැමි ආහාර කියලා එකක් අපි ආරම්භ කළා. ඒ තියෙන කුලී ගෙවාගෙන නේ මේක කරන්න පුළුවන් විශ්වාසය තමයි විශ්වාසා පරමාඥාතිනේ. ඒ ඥාතිත්වයෙන් අපි බැඳලා ඉන්නේ විශ්වාසය තුලින්. ඒකට ඒගොල්ලෝ තමන්ගේ දේවල් කැප කරලා ඇවිල්ලා තියෙන මේ ඔක්කොම මේ ආපු සියලුම අයට තමයි ආදායම් ශේෂ්ඨ තියෙන අය. ඒව දාලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතකොට ඒ අය මෙතෙන්ට මේ විශ්වාසයත් ගොඩනැගිලා එතකොට ඒ කුසල් ශක්තියත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිසක්. එතකොට මේ ආහාර ගන්නෙන පිරිසත් යම් කුසලයක් එක්කෙන්නේ. මේ කුසලයට දායක වන පිරිසක් තමයි වගා කරන්නේ නේ. එතකොට සබ්බ පාපස්සකරණ කුසලස් උපසම්පදා කියුවා වගේ එතකොට මේ කුසලයට එක්ක මේ අකුසලයේ බින්දගෙන කුසලයේ ඉස්මතු කරගන්න පිරිසක් අපිත් එක්ක එකතු වෙමින් පවතිනවා. මම හිතන්නේ චාමික දැන් මේ වැඩසටහනටත් දැන් නේ අපි එකතු වෙලා මේක මේ සිල්සුන් දෙහැරදිවේ කියලා වැඩසටහනක් විදියට පටන්ගෙන මේ යන්නේ ඇත්තටම යම් පිරිසක් මේකත් එක්ක එකතු වෙන හින්දානේ. වෙහෙරත් ගමත් දම් යදමින් සවිවේවා මේ කියලා කියන්න පුළුවන්කමක් තියෙනවාද? මේ දැන් අපිට කියන්න පුළුවන් නම් මේ වෙහෙරත් ගමත් මේ දම් යදමින් මේ එකම මේ පුරුක් වගේ තමයි එකම දම්වැලේ පුරුක් වගේ තමයි මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. අපිට පුළුවන් ද හිටිගේ මෙතනින් අපිට ඒක හද බසින් අහන්නට? ඔව්. වෙහෙරත් ගමත් දම් යදමින් සවිවේවා දෙහෙමින් කෘෂියර්ථ ක්‍රමයම බිහිවේවා දෙස් මිස විදෙස් ආහාරින් අටු නොපීරේවා සිව්වන පිරිස විඳි රෝබිය දුරු වේවා. මාලා නිරංජි අපේ මෙතනිය ළඟ ඉන්නවා තවත් එතුමියට සහායට ඇහිලා යස්මිනී ඒ වගේම හන්සි නදීෂා ඔබ දෙපළවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමින් ඔබ අපේ නිරංජි මෙතනියට සහාය වෙමින් දැන් ඔතන තියෙන ඊතුරු පලා වර්ග ටික අපිට එකින් එක සරලව කියා දුන්නොත් කොහොමද මේ පලාවල කතාව අපිට කියා දුන්නොත් වටිනවා. ඇත්තෙන්ම මේ පොල්ගහවෙල කොට්ටාසය තුල අපේ ගොවි මහත්මීන් මහත්වරු වගා කරන ගොවි තැනට ඖෂධ. ඒ කියන්නේ මහ පොළොවේ අපි සත්තු මරන්න නැතුව අපිට ලෙඩ රෝග අපිට එනවා අවමයි. එන්නෙම නැහැ කොහොමත් ඒ ලෙඩ රෝග ආවත් එයාලා පාවිච්චි කරනවා මේ පිරිත් ටික අපේ. නිවැරදිව පිරිත් ටික පාවිච්චි කරනවා. ඊට අමතරව අපි ගොවි තැනට ඖෂධ වලට අපිට කොහොමදත් එන්නේ මේ කිරි හැන්ද. ඇත්තටම අපි ගොවි බෙමේ ඉඳන් ඍෂි ආහාර මේ පිඟාන දක්වාම අපි අපේ සාධාරණීකරණයක් කරලා දෙනවා අපිට අපේ ගොවි ප්‍රජාවට. එතකොට හොඳ ආර්ථිකයක් අපි හදනවා. එතකොට මේ තියෙන්නේ තම්පලා. තම්පලත් හොඳ ගුණ ආහාරයක් අපේ අපි බය නෑ මේව එක එක වගා කරන්නත් පෙන්වන්නත් මොකද අපිට හොඳ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්න මේවල පෝෂණය ගැන කියලා දෙන්න. එතකොට කංකුන් ටික. එතකොට කංකුනුත් බොහොම ගුණදායක පලා වර්ගයක්.
එතකොට මේ මඤ්ඤොක් කකොළ. මේක ඇත්තටම හරිම පෝෂණීය අගයක් තියෙනවා. යකඩ අවශ්‍යතාවය බොහොම සපුරා ගන්න පුළුවන් අපිට. මඤ්ඤොක්ක ඊට පස්සේ ගොටුකොළ. මේ එකකටවත් අපි රසායනික පොහොර පාවිච්චි කරලා නැහැ. අපි පාවිච්චි කරලා තියෙන ගොවිතැනට ඖෂධ මේ එළවලු ටික. මෙහිදී දැන් වම්බොටු වගාවේදී ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි පණුව එනවා කියන එක. දැන් අපි ගොවිතැනට ඖෂධ නිවැරදිව දින 7න් 7ට අංක 2 බෝතලේ පාවිච්චි කරොත් අපිට ඒ ගැටලුව එන්නේ නැහැ. අංක 2 බෝතලයක ගොවිතැනට ඖෂධ වර්ග අපි දෙකක් විදිහට යන්නේ අංක 1 අංක 2 කියලා. ඒ කියන්නේ කෘමිනාශක බෝතල්. ගොවිතැනට ඖෂධ නාශක නැහැ. කෘමිනාශක නැහැ. කෘමිනාශක නැහැ. ඊට පස්සේ මෑකරල්. අංක 1 බෝතල. දැන් මෑකරල්ුත් එහෙමයි. ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේ බලන්න ගස් ලැබු. මේ හැම එකටම අපි ගොවිතැනට ඖෂධ තමයි පාවිච්චි කරන්නේ. මේ තක්කාලි වගාවෙත් ඒ විදිහට අපි පුංචි දරුවන්ට උනත් අපිට පළතුරක් වශයෙන් දෙන්න බය නැහැ. කෘමිනාශක වල්නාශක මොකවත් නැහැ. පතෝලත් ඇත්තටම හරි ගුණ එළවලුවක්. පළදා නිලුවට පස්සේ කොළඹට එනකොටවත් වසවිස ගන්න නෙවෙයි දෙවන්නේ. නෑ මම නේ අරන් එන්නේ ගොඩක්. අය ඔය ඉන්නේ ඔය සහායිකාව දෙන්න කවුද ඒ දෙන්න? ඒ දෙන්න තමයි අපේ ඍෂි ආහාර. ඍෂි දැහැමි ආහාරකේ අපේ මේ ඉදිරිපස එනේදී එනේදී අශ්මිනී සහ මේ හසිනි නදීෂා මේ දෙන්නත් ඒ ඔබතුමියගේ ගම්පලාත වෙන්නේ නැති නේද? එරන්දි සහ දිල්කි මෙතුමිය කුරුණෑගල දිස්ත්‍රික්. අපි කුරුණෑගල වැඩිය නියෝජනය කරනවා. ඇතිවල්පුර හස්රි ශෛලපුරයෙන් තමයි ඔක්කොම ඔය පලාව ඇවිත් තියෙන්නේ. දැන් ඔබතුමාට මම කියන්න ඕනේ දැන් මෛත්‍රී දිනේදී මේ බෑග් වලට අපි ලක්ෂ 4ක මේ ඇහැටුවව කියන මේ ප්‍රජාවට අපි මුදල් ලබලා දීලා තියෙනවා. ඒතර බොහොම දුප්පත් ගැමි කාන්තාවන් මේවා හැදුවේ. අඩු කාල සීමාවක් තුළ. චමිල මහත්තයා ඔය දැන් ඔය කියපු පලා වර්ග ඔය කියපු ඔය එළවලු වර්ග ගැන ඔබතුමාට යම් අදහසක් එකතු කරන්න පුළුවන්කම තියෙනවනේ. ඔබතුමා නිකන් මේ නේද නිහඬව ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි ડોક્ટર දහනායකත් ඒකට මේ උණපූර්ණයක් කරා. අපි කතා කරපු එකේ ඇත්තටම ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ප්‍රායෝගිකව තාක්ෂණයක් තියෙනවා. ඒකට අදාළව එළවලු පළතුරු මේ වගේ හදාගන්න පුළුවන්. හැබැයි මේ අපි කොටසයි පෙන්වන්නේ. ඒතර මෙතනින් එහාට විශේෂයෙන්ම කුරුඳු වලට ලොකු ඇයි කොටසක් පෙන්වන්නේ මෙතන මේ මොකක් හරි ගුරු මුස්තියක් හින්දාද? අපි අද අවුරුද්දත් එක්කනේ. එතකොට ඒකෙදී අපි මේ කොටසක් විතරක් මේ අද පෙන්නනවා. නෑ අතරම දැන් නිරංජි මේ වීවගා කරපු අර ඒ සහ මම පෙන්නුවේ. එතකොට එතුමිය යටතේ මේ වෙනකොට කහවණු බටපොළ දහනල බටපොළ මේ එහෙම ඖෂධ හාල් තියෙනවා. තව එක දෙයක් කියන්න 2019 වර්ෂයේදී අපි ලක්ෂ 8ක මුදල් ප්‍රමාණයක් අපේ ගොවි මහත්තුරුන්ට ලබලා දීලා තියෙනවා. එතකොට එයාලා මට පැහැදිලිවම කියපු දේ තමයි ගොවි මහත්තුරු එයාලගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. අපි මෙච්චර කල් කෘෂි රසායන ගහලා අපිට කවදාවත් මෙච්චර මුදලක් අක්කරේ කරද්දි ලැබුණේ නැහැ. නමුත් අවම පිරිවැයක් දරලා තමයි අපිට අත පිරෙන්න හිත පිරෙන්න ආදායමක් ලැබිලා තියෙන්නේ. එතකොට ඔබතුමාට දැනෙනවා ඇති දැන් මෙතන කැවිලි මේසෙ තියෙන්නේ අපි වගා කරපු. ගොවිතැනට ඖෂධ දාලා වගා කරපු කිසිම මෙතන වසක් විසක් නැහැ. බොහොම ධාර්මිකව සියලු සත්වය සුවපත් වෙන ආහාරයක් අපි ලබා ගන්නවා. චමින්ද සිල්වා වෛද්‍යතුමනි ඔබතුමා hina වෙවි ඉන්න මොකක් හරි ඊට වඩා රාසක් දන්නවා නේද? මං හිතන්නේ yaadෙනව නේද මේ සත්තුන්ට හරිහරයක් කිසිවෙකුට හිරිහැරයක් නොකර කරන දේවල් ඔබතුමා භාවනාවත් ප්‍රගුණ කරපු භාවනා යෝගී කැටියට ඔබතුමාට පුළුවන් මේකේ තියෙන ඇත්තටම yaadීන් මේ එතුමිය කියන ඊටාමත්ම මේ ගොවීන්ගේ ඇස්වල කඳුළු එතුමිය දැක්කා කියලා. ඇත්තටම මේ තියෙන සතුට කොහොමද ඔබතුමා විස්තර කරන්නේ? ඔව් ඇත්තටම චාමික මහත්තයා මම මුලින්ම කියන්නම් ඔය මෙතුමිය මේ කතා කරන මේ ගොවිතැනේ තාක්ෂණය කියන්නේ මේ චමිල මහත්මයා කතා කරන මේ ගොවිතැනේ තාක්ෂණය තමයි ගැන තමයි ඔය කතා කරන්නේ. එහෙමයි. දැන් ඔය කතා නොකර හිටියට මේ දෙන්න හොඳට කතා කරගෙන තමයි ගොවිතැන කරන්නේ. අපේ වගාබින් එහෙම බලන්න එනවා මෙතුමා. බලාගෙන එතුමා නීතිඥවරයෙක් අල්ලලා උසාවි දාන්න පුළුවන් මේ නීතිය කැඩුවොත් නේද? හොඳයි අපි බොහොම ස්තුතිවන්ත වෙමු මාලා නිරංජි මෙතනියටත් ඒ වගේම එනේදී යස්මිනි වගේම හසිනි නදීෂා ඔබ සියලු දෙනාටම අපි මේ වෙලාවේ මේ ඍෂි දැහැමි ආහාර අපේ වැඩසටහනේ මේ සියල්ලේ
තිරේ පිටිපස්සට ඔබ කරන මෙහෙවරටත් අපි අනේක වාරයක් ඔබට ප්‍රණාමයේ ප්‍රසාදේ පුද කරමු. වෛද්‍යතුමා කුමුද දහනායක වෛද්‍යතුමනි ඔබතුමාලා නොකියපු රහසක් තියෙනවා. ඒ තමයි මේ අපේ රටේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටත් ඔබතුමාලා තමයි මේ ආහාර බොහෝ වෙලාවට ආහාර මේස සපයනවා නේද? කෑම මේස සපයනවා. අවුරුදු දැහැමි අවුරුදු පොලක් සංවිධානය කරලා තිනවා. අපි අවුරුදු පොළවල් ගැන අහලා තිබුණාට දැහැමි අවුරුදු පොළවල් මොකද්ද මේක? දැහැමි අවුරුදු පොළට කොහොමද දැහැමි වෙන්නේ? මෙන්න මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. මේකත් අපිට කියලාම අපේ කෑම මේසෙට යොමු වෙමු. ඔව් ඇත්තටම මේ අපි විස්තර කරපු සියලු ආහාර වෛද්‍ය විද්‍යාල මීට කලින් ලෝක භාවනා සම්මන්ත්‍රණය ඒ වගේම කොළඹ වෛද්‍ය සැසිය මේ වගේ සැසිවලට අපි මේ වසවිසෙන් තොර මේ ප්‍රාණඝාතයෙන් තොර මේ ඍෂි දැහැමි ආහාර අපි සැපෙව්වා. ඒ සැපීම නිසා මේ සැරේ අවුරුදු පොළටත් අපිට ආරාධනා කරා මේ ආහාර ටික ඒ අවුරුදු පොළට දෙන්න කියලා. ඒතකොට ඒ අවුරුදු පොළට කොළඹ වෛද්‍ය පීඨය, කොළඹ ජාතික රෝහල, ඒ වගේම ඩිසොයිසා මේ කාන්තා රෝහල ඇතුළු ඒ වගේම වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාර වගේ ඒ පළාතේ ඉන්න වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ ඒ වගේම හෙද නිලධාරීන් පුහුණු කරන ඒ අංශය සියලු දෙනාට ආරාධනා කළා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ තියෙනවා මේ අවුරුදු පොළක්. කවද ඉඳන් කවද වෙනකන්? ඒක තියෙන්නේ ඇත්තටම අප්‍රේල් 9 උදේ 8 සිට හවස 3 දක්වා පැවැත්වෙනවා. ඉතින් ඒ සඳහා අපිට විශේෂයෙන් ආරාධනා අපි ඒ වැඩ කටයුතු ඔක්කොම සලස්වලා තියෙනවා. මේ ආහාර මේ දැහැමි ආහාර මල් ඒ වගේම මේ අවුරුදු කැවිලි මල් ඒ වගේම මේ වගේ අපිට එළවලු වර්ග පලා වර්ග ටිකත් එදාට තියන්න. මොකද මම හිතුවා තියන්න කියන්නේ එනයට ගන්න මිලදී ගන්න පුළුවන්. එතන මිලදී ගන්න පුළුවන් අවුරුදු පොලක් ඒක. පිටින් එනයට ගන්න බෑ. මම පුළුවන් වෙයි සමහරට. මොකද එතන බොහෝ පිරිසකට ආරාධනා කරලා තියෙනවා. නමුත් ඒක පිට නවතර සෞඛ්‍ය ශාස්ත්‍රයට තමයි ඒගොල්ලෝ ආරාධනා කරන්නේ. නමුත් අනිතර එන්න බෑ කියලා එකක් මම දන්නේ නැහැ. කවද කොහොමද උතන සහභාගී වෙන හැටි? මම හිතන්නේ ඔය ස්ථානයේ පිළිබඳවයි නැවත අපි කියමු ඒ දිනයයි ස්ථානයයි ගැන පොඩ්ඩක් දැනුවත් කිරීම. අප්‍රේල් 9 වෙනි මම හිතන්නේ බ්‍රහස්පතින්දා දවසක් එන්නේ. අප්‍රේල් 9 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8 සිට හවස 4 දක්වා කොළඹ කින්සිපාර මරදාන පාට යාබදව පුංචි බොරැල්ලි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටලා තියෙනවා. ඒ වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී තමයි මේක සිද්ධ කරන්නේ. ඉතින් එන්න පුළුවන් කැමති අය ඉන්නවා නම් එදාට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම වෛද්‍යවරුගේ විශේෂ උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ දැහැමි ආහාර සම්බන්ධයෙන්. එදාට වෛද්‍යතුමනි මේ කියන බඩු මළු ඔක්කොම ලබා ගන්න පුළුවන්ද? මේ බොහෝ දේවල් අපි මේ හැම දෙයක්ම වගේ අපි දෙන්න එතන බලාපොරොත්තු වෙනවා. මේ ආදර්ශයක් වශයෙන් ආදර්ශ පොලක් තමයි එතන කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි. දිශි දැහැමි ආහාර වෙති. සමහර වෙලාවට අර රස දේ ගුණ නැහැ, ගුණ දේ රස නැහැ කියලා සමහරුන්ට දැන් ඇත්තට මේ කෑම දැක්කාම කන්න බොන්න කටට කෙලවුලනවත් වෙන්න පුළුවන්. සමහරවිට කන්න හිතෙන්න පුළුවන්. නමුත් අපිට ෂුගර්, අපිට සීනි තියෙනවා, අපිට කොලෙස්ටරෝල් තියෙනවා. අපිට ඒ නිසා මේ තෙල් කෑම කන්න බෑ. මේ වගේ බයක්, තැතිගැම්මක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් ඒ අයටත් පිළිතුරක් අපි දෙන්නේ කොහොමද ඇත්තටම? අර චමින් මහත්තයා hina වෙනවා. ඇත්තටම මේ ආහාර අපි පැණි රස ගන්නවල තියෙන්නේ කඩේ සීනි වලින් නෙවෙයි. අපි පිරිසිදු හදපු පොල් පැණි හා කිතුල් පැණි වලින් තමයි රස ගන්නවල තියෙන්නේ. සීනි වලින් අපිට කැම දෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ පැණි වලින් තමයි අද මේ මේසෙ සකස් කරේ. ඒතර පැණි වලින්ම හදලා. ඒතකොට සීනිත් නැහැ, පාම් පිටිත් නැහැ. ඒතර අපේ දේශීය හාල් පිටි, උඳු, ඒ වගේම අපේ කුළුබඩු වර්ග උඳු පිටි, මුං ඇට, ඒ වගේ දේවල් වලින් තමයි මේ සියලුම දේවල් සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ආස්මිය සකස් කරන්න පාවිච්චි කරනවා කුඹුක් නානු. ඒ වගේම මේ එතකොට අපි මේ ආරුදු මේසෙ විස්තර කරනකොට තවත් විස්තර කරමු. මෙතෙන්දී අපේ දේශීයවම නිෂ්පාදනය කරලා වසවිසෙන් නැතුව නිෂ්පාදනය කරලා මේ ධාර්මික ආහාර වලින් තමයි මේක පිළියෙල කරලා තියෙන්නේ. ඒකින්ද මේ පැණි රස කෑවට දියවැඩියාව ඇතුළු කොලෙස්ටරෝල් එහෙම නැත්නම් තෙල් වැඩි කියලා. මොකද පාවිච්චි කරන පොල් තෙල් එකත් අපිම හදාගත්ත පොල් තෙල් එකක්. ඒකට පාම් ඔයිල් කවලන්නේ නැති පිරිසිදු පොල් තෙල් එකක් තමයි මේ කැවිලි වලට පාවිච්චි කරන්නේ. ඒකින්ද ලෙඩ රෝග තියෙන අය බය වෙන්නේ නැතුව කන්න පුළුවන් ආහාර මේසයක් තමයි. මම හිතුවා සෞභාග්‍ය සංකේතයක් වෙන්න බෑ මේ අපි අවුරුදු මේසේ. එහෙනම් සෞභාග්‍ය නම්
නිරෝගී රෝගී සියලු දෙනාටම එකසේ බය නැතුව වළඳන්න පුළුවන් ආහාර මේසයක් තමයි මෙතන තියෙන චාමික. හොඳයි යචේජි අමුණුගම අපි ආරාධනා කරමු අපිට හොඳ කවි ගායනාවකින් ජන කවි අපි ජනශ්‍රොති ජන කවි අවුරුද්දත් එක්ක බැඳිලා තියෙන අවුරුද්දේ ගම්මැද්දත් එක්ක කවි ගායනාවකින් පස්සේ අපි අවුරුදු කෑමේසෙට යමු යමු. මේ චාමික යතේජි අමනුගමයි නංගි දෙන්නම සම්බන්ධ වෙනවලු මේ වැඩේට. හොඳයි. අපි එහෙනම් හිමාශ්‍රා අමනුගම ඔබ දෙපළටම අපි ආරාධනා කරනවා හොඳ ජන කවියකින් අපේ කෑම මේසෙට යමු වෙන ඉස්සෙල්ලා කවි ගායනාවකින් අනතුරුව අපි නේද කෑම මේසේ රස විඳින්න කලින් කවි රස විඳලිමු. ලන්දේ ගිය මල සොයා ගන්ට ගියා නාමල් තියෙන්න සපු මල් තියෙන්න නොයෙක් මල් තියෙන්න එයින් එකක් ගෙනල්ලා පැලෙන්දා සේම මලී 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 බෝමල් සහ එනුගමල්ද ඇහැටු මල්ද දිබුල මලි දෙල් මල් නැත කවදාවත් කොස් මල් නම් පනාමලි එමල් ගෙන දෙන්ට කියා එලද හඩයි බිම පෙරලි අකලට නැති එමල් මිස කොතැනින් සරිලන්ද මලි ආලංකාර කීත සැදුවේ නාරාවර සායං ජාති රත් ඇල්ගෙන ගොඩ කර සුදම් දිවිය පුර යක්වැනි හැමවර ගෝයාම් සැදුණු සැටි හසනුය විස්තර සුව වසරක් දැහැමි දයක් කතාවේ රස ආහාරට තමයි අද අපි දැන් මේ යොමු වෙලා තින්නේ. මේ අපිත් එක්ක මේ කතන්දරේ මේ තියෙන කෑම මේසේ තියෙන රසමුසු සියලු කතන්දර කියන්නට ප්‍රවීණ සුපවේදිනී W කුසුමාවති ඔබතුමිය ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ කුසුමාවති මහත්මිය හිතා ගන්න බෑ කොයි මේ කෑම කොයි කෑමෙන්ද පටන් ගන්න කියලා. ඒ තරමට කෑම මේසේ පිරීලා. අපි බත් වලින්ම පටන් ගමු. මේ කිරිබත්ින්ම පටන් ගමු නේද කුසුමාවති මහත්මිය? අපේ ශ්‍රාවකයන්ටම කියමු. අපේ හොඳ මේ ආහාර වලින් හදපු කිරිබත් එක අවුරුදු 9කට අනිවාර්යයෙන්ම ගෙන්න මේ කිරිබත්නේ හදන්නේ. ඒ අලුත් සාලින් හදපු කිරිබත් තමයි අනුමතනේ තියෙන්නේ. මේක වසවිසෙන්තොර දේශීය වලින් හදන බටපොළ වසවිසෙන්තොර දේශීය බටපොළල් සහලින් හදපු කිරිබතක් අපි අද අවුරුදු මේසෙට තියන්න හිතුවා. කිරිබතත් එක්ක අපි මේ ලුණු මිරිසත් අපිට වැදගත් වෙයිද? මේ ලුණු මිරිසෙත් තියනවද විශේෂත්වයක්? ලුණු මිරිසෙත් ඉන්නේ. මේක මේ මං හිතන්නේ උඹල කඩවත් නැති ලුණු මිරිසක්. නේද? මේකත් අපේ මේක ඇත්තට මේක අපි මේ වනේ කොටලම හදන වනේ කොටලා හදන ලුණු මිරිසක් අපේ වැටෙන්නේ නැති නැල කරලා පෙන්නන්න. කිරිබත ලුණු මිරිසයි. මට හිතෙනවා දැන් මේ රස කතාවට අතිරස ගැන ඊට පස්සේ කතා කරන්නේ. මේ කුසුමාවති මහත්මිය මේ අතිරස නේද? මේකට සමහර එක එක නම් කියනවා. මේක අතිරස නේ ජනකත් මේක පැණි දාලා හදපු මුං ඇට කැවුම්. මුං ඇට කැවුම්. මුං කැවුම් කියලා. අපේ පළාතේ නම් මේකට කියන්නේ අතිරස කියලා. ඔව් අතරම අතිරස එහෙම කියනවා ඇති. මේකේ මුං ඇට තමයි අර මං කිව්වා බිත්තර වගේ 3 ගුණයකට ආසන්න ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන ඇට මේ මුං ඇට. ඉතින් ඒක ඇත්තටම මේකේ තමයි වැදගත්. මේ වටේ තියෙන දේශීය සහල් පිටි වලින් තමයි මේක නිර්මාණය වෙන්නේ වටේ. මුං කැවුම්. මේ අද අපේ කතා බහේ කතා නායකයා වගේ තමයි මේ කොණ්ඩ කැවුම්. මේ කොණ්ඩ කැවුම් ගැනත් අපි කතා කරමු. මේ කොණ්ඩ කැවුමට මේ ඒ තාල් පිටි වලින් හදලා අපි කූරක් ඕන මේ කැවුම් ටික හදන්න. කූරක් දාලා ඒ ලස්සනට ඉතින් මේ හදන්න ඕනේ කිසිම පැණි වලිනුයි මේ දේශීය හාල් පිටි විතරයි. කොණ්ඩේ තියෙන්නේ අද කාලේ ගොඩක් අයට මේ කොණ්ඩ කැවුම් වියා ගන්න බෑනේ නේද? අමාරුයි දැන් මේකට කූරක් තියලා ඉතින් හැන්දෙන් අමාරුවෙන් තමයි ඉතින් කොණ්ඩ කැවුම් වියන්න ඕන. චමින්ද මැතිතුමා මේ කැවුම් වල රස නෙවෙයි ඔබතුමා හොඳ කවි ගායනාවට හොඳ දක්ෂයෙක්. මේ අවුරුදු කාලේ කවි අපිට පොඩ්ඩක් මේ වෙලාව කියන්නකෝ මේ කතාවත් එක්ක. මේ අවුරුදු කාලේ සිනහවේ අංරාලේ
තෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ. හොඳයි. කුසුමාවති මහත්මිය මේ මොනවද මේ නිකන් අග්ගල වගේද? මේ තියෙන්නේ නාරංකව. නාරංකව. ඔව් මේක මේ ඇතුළට පොල් පැණි වලින් දාලා පොල් පැණි දාලා ඒකට හාල් පිටි බෙදලා මේ දේශීය හාල් පිටි වලින් පොඩ්ඩක් බෙදලා දාලා කවලම් කරලා මේ හාල් පිටි වල දිය කරලා තමයි මේ ඔබලා තෙලින් බෙදලා තමයි මේ නාරංකව මොකක් හරි ගුණයක් තියෙනවද? අතර මේක විශේෂත්වය පිරිසිදු කිතුල් පැණි පොල් සහ දේශීය හාල් පිටි වලින් නිමා වෙච්ච කැම්ප්. චමින්ද මෙතුමා අර තෙල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ කියලා එතනින් කවිය කියලා නිදහසේ ඉන්න බෑ. මේ සියල්ලම එකතු කරලා මේකේ රසමුසු ගුණතැන් අනිවාර්යෙන් කියන්නේ. මේක මේ අග්ගල කණ්ඩෝම් පුතා හෙලේනගින් ඒ වගේ කරනවද? මේ තමයි නින්ජාමිකන්ට මේ උඩ බැලුම් කියලා මේක කන්න ඕන උඩ බලාගෙන. ඒකම ජාමික මේකට පොඩි කතාවක් තියෙනවා. මේක දුර්ලභ ආහාර වර්ගයක්. රුහුණු ගිරුවාපත්තුවේ විශේෂ ආහාර වර්ගයක්. මේ ආහාරය මුං යට දේශීය සහල් පිටි බැලුම් නෙවෙයිනේ. ඔව් බැලුමක් තමයි. මේක හැඩෙත් බැලුමක් වගේ කන්නත් ඕන උඩ බලාගෙන. උඩ බැලුම්. ඔව් මේක ඇත්තටම මේ අපි පෙන්නමුකෝ අපේ ડોක්ටර් සිල්වා තමයි මේක හොඳටම කාලා පෙන්නන්නේ. බලන්න. ඔව්. අපි බලමු අපි මේක ඇත්තටම මේ කාලම් පෙන්නමු නේද? ඔව්. මේක උඩ බලාගෙන තමයි කන්න ඕන නැත්තම් මේක හැලෙනවා. අර අන්දරේ සීනි කෑවා වගේ අන්න මේ වගේ. අනිත් කට්ටිය උඩ බලාගෙන මම බොහොම ප්‍රිය කරන කෑමක් තමයි මේ නේද? වැලි තලප කියන්නේ මේක දැක්කම පැණි බේරෙන වැලි තලප. මේ කුසුමා මහත්මිය මේකත් මේ වැලි තලප නේද මේ? ඔව් මේ වැලි තලප. මේ පැණි දාලා හාල් දේශීය හාල් පිටි කරලා ඒව කැට කරලා අරගෙන පිට්ටුව වගේ තම්බලා ඒ පැණි වලට දාලා මෙයා කළා තමයි මේ චාමිකත් මේ පැණි වැලි තලප තියෙනට මේවා කෑවොත් මොකක් කරන්නේ? අනිවාර්ය දේශීය හාලුයි පැණි දේශීය හාල් පිටි පිරිසිදු කිතුල් පැණි කොළඹ ITI තාක්ෂණ ආයතනෙන් කියලා තියෙනවා චාමික මහත්මයා දියවැඩියා නිවාරණ ගුණ තියෙනවා කියලා. ඇත්තටම චාමික මහත්තයා දියවැඩියාව නෑ මට මේ තියෙන කැම ටික අපි ඉදිරිපත් කරගන්න බෑ නේද? ඒක තමයි. මේ දියවැඩියා නිවාරණ ගුණයක් කිතුල් පැණි වල තියෙනවා. අන්න ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒකට චාමික මහත්තයා අනිවාර්යෙන්ම දියවැඩියාව තියෙන අයට මේවා කෑවොත් මොනවා හරි වෙනවා. ඒ වෙන දේ තමයි නිරෝගී වෙන එක චාමික මහත්තයා. බය හිතෙන කතා කියලා නෑ නේද? හැබැයි මේ කෑම කෑවොත් නම් අබ සරණයි කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ කිරි ටොපි. මේ තල දාලා තල කැරලි හදාගෙන තල දේශීය මේ පැණි දාලා අකුරු දාලා මේ කිරි ටොපි කියන්නේ කියනවා අපි සාමාන්‍ය ගොඩක් වෙලාවට සුවසරණය කියලා අපි තේමා ගීතයකට මේවා කෑවොත් සීනි තියෙන ඇයට සුවසරණ වෙයිද? නෑ ඇත්තට මේ කිරි ටොපි කෑල්ල විශේෂයෙන් සඳහන් කරනවා මේක පිරිසිදුවම මේ එල කිරි වලින් පමණයි හදන්නේ. එහෙමයි. වෙන ටින් කිරිවත් මොනවත් පාවිච්චි කරලා නැහැ. එල කිරි වලින්ම හදපු ඉරුණනේ. ඒ වගේ මේ තල අපේ ව්‍යවසායිකවම හදන දේවල්. හැබැයි අර වෙසක් කාලේට මේ සීනි තීනයට අල්ලලා බලෙන් සීනි දාපු කෝපි බෝන වගේ වැඩක් වෙයිද දන්නේ මේක නේද? එහෙම ප්‍රශ්නයක් නෑ නේද? තලත් අපේ සංස්කෘතියේ විශේෂ ආහාරයක්. මොකද මේ කැල්සියම් අකඩ මේ හැම දෙය අතින්ම ඉතාමත් වැදගත් තල. මේ ආස්මීකවට මෙච්චර ලොකු ආස්මී නේද? මේක මේවා පැණි බේරෙන්න දාලා හදලා මේ ආස්මී ගැනත් මොනවද කුසුමාවති මහත්මිය අපි අදහසක් එකතු කරමු. මේ ආස්මී හදන්න ගන්නේ මේ ඊටාන් මේවට ගන්නේ මේ දේශීය හාල් පිටි මේ කුඹුක් නානු වලින් අන්න තමයි ඔක නානු දවල් කුරුඳු වෙනුවට ගන්න කුඹුක් නානු. මේ තමයි තවත් හොඳ කෑමක් කොකිස්. මේ කොකිස් නැත්නම් අර මේ මොකද්ද පපඩන් නැති මගුල්ගේ වගේ තමයි අවුරුද්දට කොකිස් නැති කෑම මේසේ. මේ කොකිස් හදන්න ගන්න මේ දේශීය හාල් පිටි දාලා ඒකට දාලා දිය කරලා තමයි පොඩ්ඩක් මේ තෙල් පිරිසිදු තෙල් වලින් තමයි මේ කොකිස් මේ හදන්නේ. මේකට මුකුත් පැණි ජාති සීනියා මේකුත් කවලන්නේ නැහැ නේ අගුණයක් නැහැ. මේ තියෙන කෑම මේක අපි කිව්වේ නෑ නේද? මේ අග්ගලද මේ? මේක සීනි පිට්ටු. සීනි පිට්ටු. ඔව්. ඒකත් පිටි වලින් පිටි බෙදලා සීනි දාලා සීනි පිට්ටු මේ පොල් කටු චූටි පොල් කටු දෙකක් අරගෙන මේ විදිහට මේක රද කරලා හදන එකක් මේ මේකත් දකුණේ විශේෂ ආහාරයක් සීනි පිට්ටු කියන්නේ.
බොහොම මේකත් අපේ චමින්ද දේශීය හාල් පිටි සහ ගම්මිරිස් ඇතුළු කුළු බඩු වර්ග මේක නම් කන්න විශේෂ ක්‍රමයක් නෑ කන්න එහෙම. උඩ බැලුම් වගේ නෙවෙයි නේද? මේක බිම බැලුම්. හොඳයි. ඊළඟට ඔව් අපි මෙතන තවත් කෑමක් තියෙනවා. මේක නම් හරියට මාළු පෙති බැදලා වගේ නේද? නිකන් මේ කෑම මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේ කෑම මොකක්ද කියලා. මේක පොලොස් ගැට පොලොස් නගට්. පොලොස් නගට අපි දැන් නගට් සංස්කෘතියක් තියෙනවානේ. අපි මස් වලින් හදන නගට් කියලා එකක් අපේ දරුවෝ ගොඩක් කැමති. ඉතින් මේක ඇත්තටම මේ අපේ පුවනේශ්වරී තංගරාජ පුවනේශ්වරී මහත්මිය විශේෂයෙන්ම මේ අපේ ගෙදර හදනවා මේක පොලොස් වලින් හදන නගට් එකක්. එතන මේක මස් පෙත්තක් වගේ තමයි පේන්නේ. තොරමාළු පෙත්ත වගේ. තොරමාළු පෙත්ත වගේ පේන්නේ. නමුත් මේක මේ පොලොස් නගට්. අපි විශේෂයෙන් දරුවෝ වෙනුවෙන් හඳුන්වලා දෙන්න හිතුවා. මම දැන් වැඩසටහන ඉවරනකම මින් එකක් කන්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ලා මේක රා බලා ගන්න. මේ වසවිස තියෙන කෙසෙල්ද මේ තියෙන්නේ? මේ බොහෝ වෙලාවට තියෙන්නේ අඩුම ගන්න නේද? කාබයිට් ගහලා එහෙම ගහපු එහෙම ඉදවපු මේ කෙසෙල් වලත් විශේෂයක් තියෙනවද කුසුමාවති මහත්මිය? අතර අපි ඍෂියකට පුළුවන් තරම් එහෙම මේ දැන් අපේ කෙසෙල් ගේනවා නම් අපේ දන්න ව්‍යවසායිකාවෝගේ ඉඩම් වල හැදිච්ච කෙසෙල් ටික තමයි අපි ඍෂි දහමී ආහාර වලට ගේන්නේ. W කුසුමාවති මහත්මියට අපි ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. ඔබතුමිය අපිට මේ කරපු විස්තරය ඒ වගේම මේ සංග්‍රහය අපි භුක්ති විඳින අවසානයේ නේද වෛද්‍යතුමා? ඒ නිසා ප්‍රවීණ සුපවේදිනී කුසුමාව මහත්මිය මෙතුමිය තමයි ඍෂි දහමී ආහාරකේ අපේ මුළුතැන්ගේ ප්‍රධාන සුපවේදිනී. එහෙමයි. ඔබතුමියට අපි නැවත වතාවක් ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. ඊළඟට අපි දෙමළ ආහාර පිළිබඳව කතා බහ කරන්න අපේ හෙද ආචාර්යනී තේවරාජිනී පේරම්බලම් මෙතන ඔබතුමිය ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන් මේ කොහෙන්ද අපි ඔබතුමියගේ කෑම අපි කතා කරද්දී මේ පැණි මේ නේද උඳුවලලු ඒ වගේ පැණිවලලු ඊට පස්සේ මෙතන තවත් ආහාර අපි මෙතන පොංගල් බත් වලින් පටන් ගමු. හොඳයි. අපි ප්‍රේක්ෂකින්ට කියමු පොංගල් බත් ගැන. අපි මේ සිංහලෙන් පොඩි විස්තරයක් කළා අපි දෙමළෙනුත් විස්තර කරමු. හොඳයි. මේ ඇත්තටම මට පොඩි කාලයක් මගේ පොඩි කාලයක් මතක් වුණා මට මේ අද මේ ලෑස්ති කරලා තියෙන දේවල් දැක්කම මේ අර මේ වගේ කෑම වට්ටි වලින් තමයි මට නිකන් ඒ කාලේ අවුරුදු 5ක් 10ක් ඇතුළේ වෙන්නේ නැති ඒ කාලේ මේ වගේ කෑම වට්ටි වලින් තමයි කෑම අපි වට්ටි කියලා තමයි මේක දෙමළෙනුත් කියන්නේ වලින් තමයි අල්ලපු ගෙවල් වලට එහෙම අපේ අම්මා ගොඩාක් මේ වගේ හදලා දෙනවා ඒ ටික අරගෙන යන්නේ. ඇත්තටම මට මේක දැක්කම හිතට ඒ කාලේ මතක් කළා ලොකු සතුටක් අර එහෙම එකක් ආවා. මේ මම කියනවා ඇත්තටම මේ ඒ වගේ කාලයක් ආපහු එන්න ඕනේ මේ ලෝකෙට. ඒක තමයි හැමෝම ඒ වගේ සංස්කෘතියක් ආයි හැදෙන්න ඕනේ. ඒකට මේ හෙළ අපේ මේ සෙල්සුවන්දයි හෙළදිවිය මේවා එකතු වෙලා මේ අවුරුදු ඇත්තටම මේ පිරිසත් එක්ක මම 2014 ඉඳන් වැඩ කරනවා. දැන් අවුරුදු 10ක් 12ක් එනවා. මේ හැමෝමත් එක්ක මේ එතකොට මම කියන්නේ දැන් ඇත්තටම මේ ආහාර පිළිබඳව මේගොල්ලන් තමයි මේ දැනුම මට දුන්නේ මේ දෙකේම හෙළසුවයයි මේ සෙල්සුවන්ද හෙළදිවිය මේ කණ්ඩායමෙන් තමයි දෙන්න මේ ඩොක්ටර්ස්ලා මෙතන කන්සල්ටන්ට්ලා හැමෝම කතා කරන දේවල් සයන්ටිෆිකලි වුණත් මේ සංස්කෘතිය වයිස් ඒ වුණත් කල්චරල් වයිස් වුණත් මට ඒ හැම දැනුමම මට තියෙනවා. ඒකට මේගොල්ලන්ට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමීට තියෙන්න බෑ ඔබතුමී හෙද ආචාර්යවරියන්නේ. ඒක තමයි. මේක ඇත්තටම සම්පූර්ණම ලංකා පුරා ඉන්න දෙමළ representative of Tamil community for Hela Suya and සුවඳයි හෙළදිවිය මේගොල්ලන් මම වැඩ කරන ඒ විදිහටයි. ඇත්තටම සතුටුයි අදටත් හැමදාමත් මම ගලන්ත වැඩ කරනවා අදටත් සතුටුයි මම ඒ ඉස්සලා පොංගල් බත් එකයි පොංගල් බත් කෙන කියන්න මම දැන් අපේ ප්‍රේක්ෂකින්ව කියමු. හොඳයි මේ ආහාර කියද්දි මට කියන්න තියෙන්නේ මේ හැම එකම මිනිසයන්ට හැදපු දේවල් නේ මේක හැමෝටම පොදු තමයි මේක ඇත්තටම කියන මේක කිසි වෙනසක් මට නම් පේන්නේ නැහැ. ඒ වුණාට අපි කල්චර් කියලා එකක් තියෙනවා සංස්කෘතිය අනුව අපිට ඉතින් ඒ කාලේ ඉඳන් එහෙම හැදලා තියෙන ආහාරවල පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් කිරිබත් දෙකට සමාන එකක් තමයි මේ පොංගල් බත් කියන්නේ. කිරිබත්
ඒක නිකම් මේ මොනවද අපි කන්නේ සමානකවට ඔගේ කජු දාලා තව එක එක ඒ පාට කියන්නේ මේක කෙලිම මේ හාල් වලින් හදන එකත් හාල් වලින් හදනවා. මේක පැණි රසයි, ඒක සැර. මේකත් කිරි රසයි. කිරි රසයි මේකත් එක කන්නේ. මේකට ගොඩාක් දාලා තියෙනවා අපේ පැණි රස නිසා මේක තවත් රස කරන්න මේ මුං ඇට තව අපි දානවා ගොඩාක් මේ කජු රට කජු රට ඉන්දි ඒ වගේ දේවල් ඔක්කොම දාලා හකුරු ඒ වගේ දේවල් දාලා මේ හදලා තියෙන්නේ මේක ඇත්තටම දෙමළ සංස්කෘතියේ විශේෂ කෑම. අපි කිරිබත් කන්න ලුණු මිරිස් කන්න ඕව කන්න මොන හරි ඕව කන්න ඇත්තටම අපි සෝස් දා ගන්නවද? නැහැ. ඇත්තටම අපි කන්නේ මේ කෙසෙල් එක්ක. කෙසෙල් එක්ක. ඔව් කෙසෙල් එක තමයි මේ කම්බිනේෂන් එක හදලා තියෙන්නේ. කෙසෙල් එක තමයි සාමාන්‍යයෙන් කන්නේ. නිකන් කන්නත් පුළුවන් මේක. ඇත්තටම කෙසෙල් ඕනෙත් නැහැ. එම කනවා නම් කෙසෙල් තියෙද්දි මේ දෙකම එකට දාලා කනවා. කෙසෙල් වලට කියන්නේ පේරම් පලන් නේද? පලම්. වාලෙප්පලම්. වාලෙප්පලම්. ඔබතුමේ පේරම් පලම් නේද? ඔව්. දේවරාජ මහත්මිය ඔකට පොංගල් කියලාමද කියන්නේ? පොංගල්. ඔව් පොංගල් කියලා කියන්නේ. වෛද්‍යතුමාට ඊළඟට හැබැයි මේක නම් අර උණු කැවුම් වගේ යන කෑමක් මේක මේක ඇවිල්ලා බොහෝ දෙනා කැමති මේ පාම් පිටිත් එක්ක හදපු එකක්ද මේක? ඕ මේ ඇත්තටම කියනවා නම් මේ කඩවල් වල තියෙන ගොඩාක් වෙලාවට පාම් පිටි වලින් තමයි මේ හදලා තියෙන්නේ. ඒ වුණාට මේක තනිකර උඳු පිටි වලින් හරිම සොෆ්ට් මේක ඒ වගේම රසයි. මේ උළුඳු වඩේ කියන්නේ දැන් මේ ඒක ඇත්තටම දෙමළ සංස්කෘතිය වලින් ආපු එකක් තමයි. ඒ උළුඳු වඩේ කන්න නම් ඕනේ නේද මේ? කාලා බලන්නකෝ දැන් රස බලන්න. අපි වෛද්‍යතුමාට දෙමු අපි නවින්ද වෛද්‍යතුමා තමයි ඔක්කොම කාලා බලන්න. උඩ බැලුම් ඔක්කොම. ඉතින් මේක අපි පස්සේ කමු. ඇත්තටම චාමික මේක ගැන මේක ඇත්තටම මේ උඳු පිරිසිදුම උඳු පිටි වලින් හදලා තියෙන. මේ උඳු වල තියෙන විශේෂත්වය තමයි වෛද්‍යතුමා ඔකට කොච්චි සම්බෝලයක් ඕනේ නේද? ඔව් කොච්චි සම්බෝලයක් ඕන, චට්නි එකක් ඕන. මේ උඳු පිටි වල තියෙන විශේෂත්වය තමයි මේක ඇත්තටම ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිම මේ පිටි වර්ගයක් තමයි මේක. ඉතාමත් ඛනිජ ලවණ, විටමින් සහ ප්‍රෝටීන් විශේෂ ප්‍රභවයක් තමයි මේ උඳු කියන්නේ. ප්‍රෝටීන් ඇත්තටම ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් තියෙනවා උඳු වල. ඔව් ඒ කියන්නේ මේ උඳු පිටි උඳු 8 ග්‍රෑම් 25ක සමාවෙන 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 25ක එතරම් වැදගත්. මුං ඇට වගේම අපේ මේ හින්දු සංස්කෘතියේ මේ උඳු කියන්නේත් සුවිශේෂ ආහාරයක්. මේ චමින්ද වෛද්‍යතුමා ඔක අතේ තියාගෙන කන්න නේද? පස්සේ කමුනේ. තවත් රසවත්ම කෑමක් තියෙනවා මේ උඳු වලලු. මේක පැණි වලලු කියලා තියෙන උඳු වලලු මොකක්ද? උඳු වලලු පැණි වලලු දෙකම ඇත්තටම මේ ඒක දෙමළ සිංහල සංස්කෘතිය දෙකේම තියෙන ආහාරයක් තමයි මේක. උඳු වලලු කියන එක මේකත් උඳු වලින් හදන්නේ ડોක්ටර් කිව්වා වගේ මේක ගොඩාක් ප්‍රෝටීන් තියෙන ආහාර. මට තව ගොඩාක් තියෙනවා මේ කැවිලි වර්ග ඔක්කොම හදන්න ඇත්තටම අපිට වෙලාවත් හම්බුනේ නැහැ. අනිත් එක මේ දෙකම තියන්න ඉඩ පොත් නැහැ. ඔව් වෙලාවට ගෙනාවේ නැත්නම් මෙතන ඔව් මේ ගන්න බැරි වෙනවා. ඔව් එතකොට මම දැන් මේ කියපු කතා ඔක්කොම ටික අපේ දමිළ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන් ඉන්නවනේ. ඒගොල්ලන්ට සමහර වෙලට මේ දැන් අපි දෙමළ දන්නවා සමහර වෙලට අnder දෙමළ අපි දන්නේ ආන්ధ్‍ර දෙමළ. දෙමළ දන්නවනට ආන්ధ్‍ර දෙමළ දන්නේ නැහැ. ඒ වගේ මේ සිංහල දන්නවනට අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන්ට මේක දෙමළෙන් අපිට සමරියක් සමාලෝචනයක් කෙටිකින් විස්තරයක් කතනයක් කරන්න පුළුවන් නම් වටිනවා අපේ දමිළ ශ්‍රාවකයන්ටත්. அனைவருக்கும் வணக்கம். உண்மையிலே நான் இன்றைக்கு வந்து இந்த பிரபஞ்சத்துக்கு நன்றி சொல்கிறேன். இந்த ஒரு இடத்துல வந்து சிங்களம் தமிழ் மட்டும் இல்லை, இந்த உலகத்தில் சிங்களம் தமிழ் முஸ்லீம் எல்லாருமே வந்து மனித குலத்தை சேர்ந்தவர்கள். உலகத்தில் வாழ்வதற்கு பிரதானமானது உணவு. இந்த உணவு இப்போது வந்து உணவு முழுதாக நஞ்சாக்கப்பட்டு விட்டது. பாரம்பரிய உணவு என்பது பாரம்பரிய தானியங்கள், இறைவன் எங்களுக்காக படைக்கப்பட்ட பாரம்பரிய தானியங்களில் இருந்து நஞ்சுகள் ஏதும் கலக்கப்படாமல் இயற்கையாக வந்த உணவு அன்று மனிதன் உண்டதால் அன்றைய மனிதர்கள் 100 வருடங்களுக்கு மேல் ஆரோக்கியமாக வாழ்ந்தார்கள். இன்றைக்கு 100 வருடங்களுக்கு முன்னர் மனிதர்கள் 100 வருடங்கள் ஆரோக்கியமாக இருந்தார்கள். இக்காலகட்டத்தில் வெறும் ஒரு 100 வருட கால ஒரு வரலாற்றில் எங்களுடைய வாழ்க்கை முறை உணவு முறை முற்றாகவே மாறிவிட்டது. காரணம், நாங்கள் மேற்கத்தைய கலாச்சாரம் வெஸ்டர்ன் கல்ச்சருக்குள்ளே நாங்கள் போனதால் தான் வந்து எங்களோட மொத்த வாழ்க்கையும் வந்து சீரழிந்து
இப்போது நாங்கள் வாழ முடியாத நிலைக்கு வீட்டுக்கு வீடு நோயாளி இறப்பு வீதம் அதிகரித்து இன்று உலகிலே வாழ முடியாத நிலைக்கு நாங்கள் தள்ளப்பட்டு விட்டோம். அதனால் மனித தர்மமும் இன்று எங்களை மீறிவிட்டது. உலகம் முழுக்க அழிவு, யுத்தங்கள், நோய்கள் இவற்றினால் மனிதர்கள் இன்று முழுதாகவே அழிந்து கொண்டிருப்பதை நாங்கள் அவதானித்து கொண்டிருக்கின்றோம். காரணம் மனிதன் தர்மத்திலிருந்து விலகியதுதான். இந்த ஹெலசுவைய நிறுவனத்தின் மூலம் இங்கு எல்லா கூடியிருக்கும் அனைவரும் கிட்டத்தட்ட ஒரு தசாப்தத்திற்கு மேலாக இயற்கை விவசாயம், இயற்கை மருத்துவம், இயற்கை உணவு மூலம் மக்களை காப்பதற்காக இன்று பல்வேறு துறைகளிலும் இருந்து வைத்தியர்கள், தாதியர்கள், ஆசிரியர்கள் இவ்வாறான பல்வேறு துறையினர்கள் ஒன்று சேர்ந்து இலங்கையின் சகல மக்களையும், தமிழ், சிங்கள, முஸ்லிம் உட்பட இலங்கை வாழ் சகல மக்களையும் நல்ல ஆரோக்கியமான மக்களாக வாழ்வதற்காக, நேர்வழியில் தர்மத்தின் பாதையில் வாழும் மக்களுக்கு வாழ்வதற்காக அமைக்கப்பட்ட இந்த விடயம் உலகை சென்று ஏற வேண்டுவது என்பதற்காக இன்றைய நிகழ்வை எங்களுக்கு அமைத்து தந்த சாமிக மகாத்மா அவர்கள் உட்பட இந்த நிறுவனத்துக்கு நாங்கள் நன்றிகளை தெரிவித்தோம். ප්‍රවීණ අපේ හෙද ආචාර්යනී දේවරාජනී පේරම් පළම් මෙතනින් ඔබතුමීට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අපි අසුන් ගන්න පුළුවන්. අද අපි බොහෝ දේ කතා බහ කරා කියන විශ්වාසය අපේ තුළ තියෙනවා. වෛද්‍යතුමා අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා. දුරකථන අංකේ හරි සම්බන්ධ වෙන ලිපිනේ හරි කියන්න අවසාන වශයෙන්. ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු දැහැමි ආහාර මංජුසාව, ඒ වගේම අපේ අලුත් අවුරුදු කැවිලි, දැන් මේ කියන කැවිලි අපිට මේ වගේ පන් පෙට්ටියක අපිට දෙන්න පුළුවන් මේ නෑගම් යනකොට ගෙනියන්න කැවිලි මල්ලක් විදියට. ඒකට අපි වියලි ආහාර මල්ලකුයි කැවිලි මල්ලකුයි දෙකක් අපිට දෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා අපිට අමතන්න පුළුවන් දැම්ම ඉඳලම අපිට ඇනවුම් කරොත් ඇත්තටම චාමික බොහොම පහසුයි අපිට අවුරුද්දට කලින් මේක දී ගන්න. ඉතින් ඒ වුණොත් 0.7 WhatsApp අංකෙත් ඒක 0.7 ඉතින් මටත් මේ සම්බන්ධයෙන් ඇත්තටම මට මේ රෝගීන් ගොඩක් කතා කරලා මේ කැවිලි මල්ල ඉල්ලුවා ඇත්තටම චාමික පහුගිය කාලේ අපි මේක ප්‍රසිද්ධ කරනකොට. ඉතින් මමත් උපදේශන සේවය සඳහා අවශ්‍ය මටත් කතා කරන්න පුළුවන් 0.73 566 883 0.73 566 883 ඒ වගේම 0.718 407 528 0.718 407 528 ඉතින් ඔබට කතා කරන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ කැවිලි මල්ල භෞතික වෙල ලබා ගන්න පුළුවන් කොළඹ 7 සරණ පාර බෞද්ධාලෝක මාවතේ සරණ පාර අංක 387 ධර්ම විජය පදනම පරිශ්‍රය තමයි අපේ මේ ඍෂි දැහැමි ආහාර ආයතන පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ ධර්ම විජය පරිශ්‍රයට ඇවිල්ලා සතිය දිනක ඕනම අවස්ථාවක මේ දැහැමි ආහාර මල්ල ඔයගලන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුද්දට කලින් මේ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කළා වැඩිපුර නිෂ්පාදනය කරනවා අවශ්‍ය අවුරුද්දට අවශ්‍ය ආහාර මේ කැවිලි මේසට අවශ්‍ය කිරිබත් ටික හදන්න හාල් පැකට් එකේ ඉඳලාම ඇත්තටම ඒ මල්ල තුල අපිට ලබා දෙන්න පුළුවන්. ඒකින්ද මේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය සෞභාග්‍ය කියන එක සංකේතවත් කරන්න අවශ්‍ය ආහාර ටික අරගෙන තමයි ඍෂි දැහැමි ආහාර වෙතින් අද මේ අවුරුදු ටැග් තිලන කරන්නේ. ඉතින් ඔබටත් ඒ වගේම ඔබේ ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම අපේ අග්‍ර කොටස අපි පූජා කරන්නේ මහා සංඝරත්නයට. ඉතින් උන්වහන්සේලාටත් මේක පූජා කරන්න කියලා අපි අදිෂ්ඨාන තියෙනවා. ඉතින් අපි සියලු දෙනාගේම ඉල්ලා හිටනවා. එහෙනම් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සියලු දෙනාට සුව ආහාරය දැහැමි දයක් වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරනවා. සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි. මේ ආහාරත් එක්ක නම් ඇත්තටම බක් මාසේ හබක් වෙන එකක් නැහැ කියලා විශ්වාසය අපි තුළ තියෙනවා. අද වැඩසටහනට සහභාගී වුණු මා අසලින් මසුන්ගෙන සිටින අපේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී චමින්ද සිල්ලා මෙතුමනි ඔබතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරන සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. සිල් සුවඳයි හෙළදිවයි ජාතික වැඩසටහනේ වගේම අපේ ඍෂි දැහැමි ආහාර ආයතනයේ නිර්මාතෘ ගරු සභාපති අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමනි ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම ඔබතුමාටත් අපගේ ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන්ම අනේක වාරයක් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කර යුතුයි. අපි
මේ හෙට්ටිගේ මෙතනියට යොමු වෙන්නට කලින් අපි එතුමියගේ හඬින් වැඩසටහන අවසන් කරන්නයි අපේ සූදානම. කුෂිකර්ම සහ තාක්ෂණය වේදේ පිළිබඳ විශේෂ වේදී ගෞරවෝපාධිධාරී ඒ වගේම නීතිඥ චමිල ඉලේපෙරම මැතිතුමනි ඔබතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම අපේ පේරම්පලම් මෙතනින් ඔබතුමියටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි සෑම මාසයකම දෙවන සතියේ බදාදා දිනේදී තමයි අපේ මේ ඍෂි දැහැමි අහර වැඩසටහනින් ඉදිරිපත් කරන සිල් සුවඳයි හෙළදිවිය වැඩසටහනට සමගාමීව ඉදිරිපත් කරන බිහිදොරින් නිවන් දොරට වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. එහෙම නැතුව අපි ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු තවත් සත් දිනකින් බිහිදොරින් නිවන් දොරට වැඩසටහනින් හමු වෙනකන් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. අපේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන හමාර කරන්න අපේ ගුරු උපදේශිකාවට බාර කරනවා නන්දිකා හෙට්ටිගේ මෙතනිනි. ඔබතුමියට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබතුමියටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කළා. ඔබතුමියට බාර කරනවා අද වැඩසටහන අපේ හද බසින් විශ්වයේ හද ගැහෙන ආරාවෙන් අපේ වැඩසටහන හමාර කරන්නට. බොහොම ස්තුතියි ජාමක මහත්මයා. එමනම් හැම දිනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කුමන හෝ ආගමක වේවා සම්‍යද්දෘෂ්ටික දෙවිවරුන්ගේ ශක්තිය රැකවරණය අපි හැම දිනාටමත් ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් ලැබේවා. මෛත්‍රියෙන් ගින්දර නිවේවා කියලා අදිෂ්ඨාන තියමු. එහෙමනම් ගෞතම සසුන රැක ගන්නයි මෙත් මුනිඳු නද පස් පව් නසා මතුවන්නයි බුදු සසුනේ තෙද අදිටන් ගනිමු වීරිය පෙර දැරීව අද භාරයි ධරණී තලයම මෙත් මුනිඳු හට